මේ සන්ධ්‍යාව ගැන ඔබ වහන්සේ අපට දුන්නා කරුණාව ගැන ස්තුතියි. ඔබ වහන්සේ අපි කිසිනට කරපු ආශිර්වාද ගැන ස්තුතියි. දැන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කරුණාබර දයාතරයි බාර වෙනවා. විශේෂයෙන්ම ස්වාමීනි අපි මේ මොහොතේ ඔබ වහන්සේගේ වචනේ ඉගෙන ගන්න විටත් ඔබ වහන්සේගේ ජීවිතය ඉගෙන ගන්න විටත් ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්නේ. ඔබ වහන්සේගේ දයාතර බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි ගිය සතියේ කතා කරේ ජේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳව අපිට ඓතිහාසිකව කරුණු හොයාගන්න පුළුවන්ද කියලා. හරි, ඒක තමයි අපේ මුළු සාකච්ඡාව වුණේ. ඉතින් අපි ඒකද කතා කරා ඉතිහාසය මොකද්ද? ඉතිහාස ගවේෂණය කියන්නේ මොකද්ද නේද? ඒ සඳහා පාවිච්චි කරන දේවල්. ඉතින් මම එදා පොරොන්දු වුණා ඔබට මේ පොත් ආපහු පෙන්නනවා කියලා නේද? මම එහෙම කියලා තමයි නතරුනේ. ඉතින් දැන් මේ එකේ මම ඉස්සරහම පොත් වලින් පටන් අරන් ඊට පස්සේ අපි කොනට යන්. හරි. මේ තියෙන පළවෙනි පොත මේක තමයි මම අර කිව්වේ ඇල්බර්ට් ස්වෙස්නර්ගේ පොත. මේ පොතේ තමයි රෙමියස්ගේ ඉඳන් වේඩ් දක්වා. රෙමියස් සහ වේඩ් කියන්නේ මේ අපේ නෝනේ හරියද? රෙමියස් කියලා කියන්නේ මුලින්ම මේ ජේසුස් වහන්සේගේ ඓතිහාසිකව යේසුස් වහන්සේ හොයන්න උත්සාහ කරපු පුද්ගලයෙක්. එතන ඉඳන් වේඩ් දක්වා, ඒ කියන්නේ මෙයාගේ කාලේ දක්වාම හිටපු එක එක විවිධ දර්ශන තල ගැන හරි අධ්‍යයනය කරලා මම මේක ඇත්තටම මේ පටුවන දාන්න කියලා හිටියේ. නමුත් මට කමතුකුණ එක දාන්න. හරි. ඕන අපි බලන්පුවා එක එක දාර්ශනික දේවල් ගැන කතා කරලා එයා පෙන්නනවා. ඔයාලට මතක නේද ඇල්බර්ට් ස්වෙස්නර් මොකද කරේ කියලා? ඇල්බර්ට් ස්වෙස්නර් එක එකනා විවේචනය කරලා පෙන්නනවා. ඕ කට්ටිය මේ යේසුස් වහන්සේව අධ්‍යයනය කරලා ඕ කට්ටිය ලියන්නේ ඕ කට්ටියකම දර්ශන කුලයට නැත්නම් ගුරු කුලයට ගැලපෙන ජේසු කෙනෙක් නිර්මාණය කරනවා. ජේසුස් වහන්සේ කෙනෙක් නිර්මාණය කරනවා. හරිද? ඉතින් ඔහු ඊට පස්සේ කියනවා ඒ කොම්බල්ලි වල ඇල්බර්ට් ස්වෙස්නර් මොකද කරන්නේ? එයාගේ ස්වරූපයට හා සමානත්වයට යේසුස් වහන්සේව ගොඩනගනවා. මතකද මේ කතාව? හරිද? එතකොට එයා ආපහු කියනවා යේසුස් වහන්සේ ඇවිල්ලා බොහොම අන්තිම කාලේ ගැන දේශනා කර නේද? නිකන් ෆයර් බ්‍රෑන්ඩ් එකක් වගේ නේද? ඔව් අර නේද? උණුසුම් දේශකයෙක්, ගිනි ඇවිලිච්ච දේශකයෙක් අන්තිම කාලේ ගැන කතා කරා. නමුත් හිතුවා මේ කාලෙම මේ පරම්පරාවේම අන්තිම කාලේ කියලා. නමුත් උනේ නැහැ. හරි, ඒක තමයි ස්වස්නගේ කතන්දරේ. හරි. එතකොට ස්වස්නට කලින් මෙන්න රෙමියස් අර අපි කතා කරේ රෙමියස් කියලා. මේ තමයි රෙමියස්. හර්මන් සැමුවෙල් රෙමියස්. හරි. උතර එයා තමයි ඉස්සල්ලාම උත්සාහ කරේ එයාගේ පොතේ නම ෆ්‍රැග්මන්ට්ස් කියන එක. ෆ්‍රැග්මන්ට්ස් කියන පොතේ ජේසුස් වහන්සේගේ ඓතිහාසික භාවය. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඉතිහාසයේ පුද්ගලයෙක්ද කියලා. හරිද? හරිද? දැන් මේක තේරුම් ගන්න ටිකක් මේක ටිකක් හිතා ගන්න අමාරුයි නේද? දැන් බුදුහාඳුරෝ ඉතිහාසයේ හිටියද නැද්ද? එහෙම නැත්නම් ක්‍රිෂ්ණා හරි අපි හිතමු ඔය වගේ කට්ටිය අපි මොන හරි කියමුකෝ වගේ කාලි හරි මොකක් හරි කියමුකෝ කතරගම් හරි දෙවිවරු හරි එයා ඓතිහාසික පුද්ගලයෙක්ද නැද්ද කියලා කියන්න පුළුවන් වෙන්නේ ඔව් ඉතිහාසයේ සාධක වලින්. එතකොට ඓතිහාසික සාධක ගත්තාම බුදුහාඳුරෝගේ ජීවිත කතාව ගැන ඔකට ඔක්කොමලා බුදුහාඳුරගේ ජීවිත කතාව අහලා තියෙනවනේ. නේද? අර නිලුම් හතක් උඩ ඇවිද්දා කොහෙද ඕක තියෙන්නේ? හරිද? කවුරුවත් ගිහලා මූලාශ්‍ර බලන්න. හරිද? ත්‍රිපිටකේ නැහැ. හරිද? ත්‍රිපිටකේ කොහෙවත් යනක නැහැ බුදුහාඳුරන්ගේ ළමා කාලය ගැන කතා කරලා. ඒතොර ඒක එන්නේ වෙන මූලාශ්‍රයකින්. හරිද? එතකොට කෙනෙක් මට මතක නැහැ දැන් එයාගේ නම. එයා පොතක් ලිව්වා මේ බුදුහාඳුරන් ගැන. ඒ පොත තමයි 1900 ගණන් වල ලිව්වේ. 1906 හරි 5 හරි ওই කාලෙක ලිව්වේ පොත. හොයාගන්න පුළුවන් මට වුණා. මම මේ නැස්සලා වෙන ඉගෙන කතා කරන්න. හරි. ඒක තමයි මේ බුදුහාඳුරන්ගේ කතන්දරේ අපි කියවන කතන්දරේ තියෙන්නේ. සිද්ධාර්ථ පුවත. හරිද? ඉතින් ත්‍රිපිටකේ කොහෙවත් නැහැ ඒක. බුද්ධ චරිතය ගැන. හැබැයි අපි ඔක්කොම හිතනවා ඓතිහාසිකව තියෙනවා. ඉතින් මොනවද ඓතිහාසික මූලාශ්‍ර? ඔය දන්ත ධාතු නම් තියෙනවා කියලා කියනවා. කවුරුවත් ඒව පරීක්ෂා කරලා බලන්නේ නැහැ නේ. ඇත්තටම බුදුහාඳුරගෙන් කියලා. ඔව් සිරිපාදින් කොටප එකක් නේ. ඒක පේනවනේ කොටපක් කියලා නේද?
ගිහිල්ලා බලුවා නම් ඒක කොටපු එකක් නේ. එහෙම පාද තියෙන්න බෑනේ. හරිද? එතකොට මම කියන්නේ ඉතින් එහෙම ගත්තාම ඓතිහාසිකව ගත්තාම මූලාශ්‍ර නැහැ. ඒ බුදුහාමුදුර ලංකාවට වැඩිය කියලා කියන තුන් පාරක්. කො මූලාශ්‍ර? කොයි තියෙන මූලාශ්‍ර? මූලාශ්‍ර නැහැ. ඒක ලංකාවට තරම් නෙමෙයි. බුදුහාමුදුර තායිලන්තේ වැඩලා තියෙනවා. බුදුහාමුදුර මියන්මාර්ට වැඩලා තියෙනවා. ඒ කටික පුරාවෘත්ත වල තියෙනවා. කාම්බෝජියට කියන්නේ මේ මොකද්ද? කාම්බෝජියද කියන්නේ මේ කොයිද කම්පුචියා කියන්නේ මේ නම ගියා. හරි ඔය බෞද්ධ රටවල් ඔක්කොම බුදුහාමුදුර වැඩලා තියෙනවා. ඒක තනක අර ඔළුවක් තියෙනවා. බුදුහාමුදුර මොකද ඔළුව තියපු තරම්ද මොකද කියලා ඒ ඔළුව වගේ ලොකු ගලක් තියෙන ඒ වගේම ගලකුත් තියෙනවා. තායිලන්තෙ තියෙන්නේ. හරි. ඉතින් මම කියන කතන්දරේ. ඉතින් ඒ පුරාවෘත්ත තියෙනවා. පුරාවෘත්ත තිබුණාට කෝ ඒක. ඉතින් මේ රේමස් වයි කට්ටිය උත්සාහ කරේ යේසුස් වහන්සේගේ ඓතිහාසිකත්වය හොයලා බලන්න. මේ අතේ පළවෙනි එක්කෙනා ඇත්තනම ඓතිහාසික යේසුස් වහන්සේගෙන් ලියපු එක්කෙනා. රේමස් කියන එක්කෙනා 1600 ගණන් වල පේනවනේ. 1600 ඉඳන් 1700 ගණන් වල ඔහු ඇත්තටම චිත්‍ර අඳින කෙනෙක්. ඔහුගේ ෆ්‍රැග්මන්ට්ස් කියන පොතේ තියෙනවා යේසුස් වහන්සේ ගැන ඓතිහාසික යේසුස් වහන්සේ ගැන ලියවිලා. හරි. දැන් මේ බාබ්‍රා එලිසබෙත් තියරින් වයි කට්ටිය. හරි. කියනවා යේසුස් වහන්සේ ඇවිල්ලා කුම්රාන් මම ගියසර කිව්වා නේද? කුම්රාන් මම කුම්රාන් එක මොකක්ද කියලා දෙන්න. හරි තව ඉදිරියට. කුම්රාන් කියලා අපිට ડોකියුමන්ට්ස් එකක් අපිට 48 දී කුම්රාන් ප්‍රජාවක් ඉන්නවා කුම්රාන් කියන ස්ථානයේ. හරි. එතකොට මෙයා කියනවා ඒ කුම්රාන් කෙනෙක්. කුම්රාන් වල හිටපු එසිනියෙක් තමයි මෙයා. යේසුස් වහන්සේ කියන්නේ. යේසුස් වහන්සේ, යොහන් බෞතිස්ත, ගෝලිය 12 ඔක්කොම කුම්රාන් ප්‍රජාවට අයිති. එහෙම එකක් කවුරුත් පිළිගන්නේ නැහැ. ඉතින් එහෙම කට්ටියත් කියනවා මේ එලිසබෙත් තයරින්. හරිද? මේ ඉන්නේ රුඩොල්ෆ් බුල්ට්මාන්. මෙයා ගැනත් අපි කතා කරා. හරි. මම නෝට් එක දෙන්න නෝට් එකේ තියෙන ඔක්කොම ටික මේ හොඳට අපේ ජොන්ටි සහෝදරයා එක හොඳට කරලා තියෙනවා. හරිද? මම නෝට් එක දෙන්න. මේකත් මම යවුවා මේකත් සමහරට අපව නෝට් එක දාලා දෙයි. හරි. ඒතර බුල්ට්මාන් මේ ඉන්නේ 1884ත් 1976 දී මේ ගියේ. ඒතර බුල්ට්මාන් අපට එයාගේ මූලිකව මේ අර අධ්‍යයනය නේද සිනොප්ටික් ගොස්පල් ගැන ලියපු එක. එයාගේ නෝට් එකේ තියෙන එක මේ පොතක් දාලා තිබ්බා මේ ජොන්ටි. හරි. මම මේකේ පොතවත් දාලා නැහැ. එයාගේ පොතත් හොයාගෙන ආලා පොතක් දාලා තියෙනවා. ඉතින් පොත බලන්නේ පොතේ තියෙන. පොතේ යන්තම් කතා කරනවා. එයා ඒකේ වෙන් කරනවා මෙහෙම එකක්. එයා කියනවා ඉතිහාසයේ යේසුස් වහන්සේ ඇදහිල්ලේ ක්‍රිස්තුස් වහන්සේ කියන දෙන්නෙක්. හරිද? එතකොට ඉතිහාසයේ යේසුස් වහන්සේ ඇවිල්ලා රුඩොල්ෆ් බුල්ට්මාන් ටිකක් මේ මම කිව්වේ එක්ස්ටෙන්ස් මොකද කියන්නේ අස්තිත්වවාදී කියන්නේ ඒ කියන්නේ ජීවිතයේ තියෙන හැලහැප්පිලි යථාර්ථය පිළිබඳ නිකන් අමු යථාර්ථය. ජීවිතේ අමු යථාර්ථයක් තියෙනවනේ. හරිද? අමු යථාර්ථය කියන එකක් තියෙනව නේද? ජීවත් වෙනවා, දුක් විඳිනවා, මැරෙනවා. ඒ යථාර්ථයේ ජීවත් වෙන්නේ. හරි? එතකොට ඒ අය අස්තිත්වවාදීන් කියන අය. හරි? එක්ස්ටෙන්ස් මොකක්ද ඒක දැන් කියාගන්න බෑ මොකද දැන් ගියා ඒක. හරිද? අපිටත් අර දිවවඩ ඔළුවේ තියෙන වචනේ දිවට එන්නේ. හරිද? හරි? එතකොට ඒ අය හරි? ඔවුන්ගේ මූලික පරමාර්ථය කතා කරන්නේ අපි ළඟ තියෙනවා මේ ජීවත් වෙන විදිය ජීවිතයේ තියෙන දුක වේදනාව කටුකත්වය මේවා මැත්තේ අපි යථාර්ථවාදී වෙන්න ඕන. හරි? ප්‍රිය සැබෑ ජීවිතය අපි වෙනඳ ගන්න ඕන. ජීවිතය කියන්නේ එමය. ජීවිතේ සැප නැහැනේ දුක තියෙන්නේ නේද? කොච්චරක් දුකනේ. නේද? හැමදාම අපිට 3 වේලක් බඩ එකක්ම එනවා. අයි බඩ ගින්නෙනවා නේ. බඩ එකක්ම ඉන්නවා නේද? ඒ වගේ හැම වෙලාවෙම මොන හරි දුකක් තියෙනවා. හරි. ඉතින් ඒ අයවයි කෙනෙක්. එයා කෝ යේසුස් වහන්සේත් ඒ වගේ අර මෙයා තමයි අර ෆයර් බ්‍රෑන්ඩ් එක අරයාගේ ෆයර් බ්‍රෑන්ඩ් එක වගේ මෙයාත් කියනවා යේසුස් වහන්සේ වල මෙහෙම හිටපො. හැබැයි එයා කියනවා මෙහෙමයි. යේසුස් වහන්සේ ඉපදුනා, ජීවත් වුණා, කුරුසපත් වුණා, කුරුසපත් වෙන්න හේතුකුත් තිබුණා කියලා කියනවා. හරි. හැබැයි ඉතින් රුඩොල්ෆ් බුල්ට්මාන් වගේ අය සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ හාස්කම්. ඒ නිසා හාස්කම් ටික අයින් කළා. හරිද?
ඉතුරු ටික විශ්වාස කරා. හරිද? සමහර තැන්වල කියනවානේ හාස්කමුත් තියෙන පුළුවන් කියලා යාළුවා. පුළුවන් කියලා. එයාගේ ගෝලියෝ නැත්නම් ශිෂ්‍යයන් 3 දෙනෙක් හිටියා. ඒ 3 දෙනාත් ගමන් ගියසර කිව්වා. අර්නස් කයිස්මාන්, ගුත බොන්ඩ්මන්, රිචඩ් වෙබ්ස්ටර් මේ 3 දෙනා. මේ 3 දෙනා එක තවත් වර්ධනය කරනවා. හැබැයි මේ කට්ටිය මම කිව්වා ටිකක් සැක සංකා සහිතව තමයි කියන්නේ නේද? යේසුස් වහන්සේගේ උපත මෙහෙමයි, කන්‍යා උපත වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නිකන් පොඩක් කියනවා හාස්කම් වෙන්නත් පුළුවන් නිකන් පොඩි නිකන් නේද? ටිකක් අර පුළුවන් කියන විදියටත් කියනවා. හරි. උතන මේ 3 දෙනා තමයි ඒ 3 දෙනා මම මේ පින්තුරුත් එක පෙන්නන්නේ. ඊළඟට මෙයා ගැන මම කතා කරේ නෑ. මෙයා හරි වැදගත් කෙනෙක්. එයා තමයි ඩේවිඩ් ෆෙඩරික් ස්ට්‍රොස් කියන එක 1808 ඉඳන් 1874 දක්වා ස්ට්‍රොස්ගේ ෆොටෝ එකක් තිබුණේ නැද්ද කොහෙද? එයා ලිව්ව පොතක් ලේබන් ජේසු. හරිද? දැන් හරිනම් මම මේ කට්ටියට පොඩක් තේරුම් ගන්න කියන්නේ දැන් අපි ගීතිකාවල පාවිච්චි කරනකොට යේසුස් කියන වචනේ අපිට තනියම පාවිච්චි කරන්න බෑ. යේසුස් කියන වචනේ පාවිච්චි කරනවා නම් අපි හැමතිස්සෙම වහන්සේ කියන එක පාවිච්චි කරන්න අත්‍යවශ්‍යයි. හැබැයි ජේසු කියන වචනේ තනියම පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒක කතෝලික ඌරුවෙන් එන්නේ. ඒ කියන්නේ ඒක ආදරයට කියන විදිහට කියන එකක්. හරිද? එතන මං කියන්නේ ඉතින් අපි සමාජ අපේ සංගීත ගීතවලත් අපි සමහරට යේසුස් කියන නම තනියම ගන්නවා. ඊට වඩා මම හිතන්නේ හොඳම දේ තමයි මං කියන්නේ අර පවතින විදිය නිසා ජේසු කියන කෑල්ල පාවිච්චි කරලා ජේසු කියලා කිව්වොත් එහෙම අපි තනියම ඒක දාන්න පුළුවන්. ඒක බලන්න මෙතන ලේබන් ජේසු නේද? ජේසුස් වහන්සේගේ ජීවිත කතාව. The life of Jesus ඒ නම. හරි? ඒතර ඒකෙදි ඔහු බොහොම තදින් අධ්‍යයනය කරනවා. හරි? ඒ අධ්‍යයනයේදී මේ ඩේවිඩ් ස්ට්‍රොස් හැවිලා හරි වැදගත්. මොකද එයා කියනවා නෑ මේ හාස්කම් මේ කියන එක අපි මිත්‍යා කතා හැටියට ගත්තොත් ඒකට තියෙන හැකියාව ඉතාමත් අඩුයි කියලා කියන්නේ. හරිද? මොකද ස්ට්‍රොස් හැමතිස්සෙම කියනවා නෑ ඒව වෙන්න පුළුවන්. හරිද? හරි. දැන් උදාහරණයකට මෙහෙම දෙයක් තියෙනවා. දැන් මාකස් බෝක් ඒ ගැන කතා කරනවා. මේක මේ නිර්මාල් රංජිත් දේවසිරිත් කතා කරනවා. නිර්මාල් රංජිත් දේවසිරිගේ තියෙනවා ඉතිහාසීය පිළිබඳ දේශනා කියලා එකක්. ඒකෙදී ආ කතා කරනවා මේ මිත්‍යා කියන ඒවා. මිත්ස් කියන ඒවා. ඒකෙදී ආ කියනවා මම මිත්‍යාව පාවිච්චි කරන්නේ මිත්‍යා කියන කතාවල් මම පාවිච්චි කරන්නේ කතාවල් මිත්‍යා කියන්නේ බොරු කියන එකට නෙමෙයි. එක්තරා ආකාරයකට ශානරයක්. ඒ කියන්නේ ජොන්ර් එකක්. ඒ කියන්නේ සාහිත්‍ය ශෛලියක් ඇට තමයි මිත්‍යාව කියන එක පාවිච්චි කරන්නේ. හරිද? මොකද ඒ වගේ යම්කිසි අර්ථයක් තියෙනවා. ඒක පරිහරණය කරන්න ආයත. අන්න ඒ වගේ. ඒතර මේකෙදි මෙයත් කියනවා නෑ මේ මිත්‍යාව කියලා කියන්නේ අපි කියන්නේ නිකන් බොරු කියන එක නෙමෙයි මිත්‍යාව කියන්නේ අර අපිට එක්තරා එක ලියන විදිහක් කියලා. හරිද? ශානරයක් කියලා. හරි ඉතින් ස්ට්‍රවුස් හරි කෙලින්ම ඉන්නව නෑ. එයා විශ්වාස කරනවා මේ හාස්කම් වෙන්න පුළුවන් කියලා. මොකද හාස්කම් කියන જાතිය ඉතින් වෙන වෙලාවල් තියෙනවනේ. නේද? අපේ ජීවිතේත් අපි හාස්කම් දැකලා තියෙනවනේ. නේද? අපිට තේරුම් ගන්න බැරි වුණත් සමහරවිට මිනිසුන්ගේ පිළිකාවල හොඳලා තියෙනවනේ. වෛද්‍යවරු විසින් කියපු පිළිකාවල හොඳලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න බෑනේ හාස්කම් නැහැ කියලා. නේද? මිනිසුන් කියනවා මොකක් හරි හේතුවකට මොකක් හරි වුණා. එහෙමනේ කියන්නේ නේ වෛද්‍යවරුත් කියන්නේ. වෛද්‍යවරු සමහර අය දන්නවා. මට මතකයි එක සැරයක් කවුරු වෛද්‍යවරයෙක් කියලාම තිබුණා. කවුරු වගේ අසාධ්‍ය රෝගියෙකුට කියලා වගේ අන්න පල්ලියකටම ගිහලා බලන්න. එහෙම කියලා තිබුණා. හරිද? ඒ අයත් එක්තරාතකට විශ්වාස කරනවා. මොකද ඒ අය ඊළඟට ඒ අය දැන් මොබයිල් කේස් එනකොට චෙක් කරලා බලනකොට තේරෙනවනේ මොකුත් නැහැ කියලා. එතකොට ඒ අය සමහරට නිර්දේශ කරනවා කියලා බලන්න පොඩ්ඩක් ඔය තියෙනවනේ. නේද? පොඩ්ඩක් කරලා බලන්න කියලා කියනවා. කෙලින් කියන්න බෑ නමුත් අර වක්‍රාකාරව ඒ අයත් පිළිගන්නවා. එහෙම දේවල් දැකලා තියෙනවා අපි. අහලා තියෙනවා, දැකලා තියෙනවා, අපි පරීක්ෂා කරලා බලලා තියෙනවා. හරිද? ඒකයි එතන තියෙන වැඩේ. හරි. ඉතින්
එතකොට ඒවා මිත්‍යා හැටියට ගත්තත් යම්කිසි යථාර්ථයක් තියෙනවා ඒක ඇතුලේ කියන එක තමයි ප්‍රකාශ කරන්නේ. හරි. මේ තව එක්කෙනෙක් මෙයාව මම පෙන්නුවේ නෑ. මෙයාගේ නම ගේසා වර්මේස් කියලා. හරිද? හරි වැදගත් කෙනෙක්. ඇයිද නෝ මෙයා වැදගත් වෙන්නේ? බොහොම සරල හේතුවකට. හරිද? මෙතුවක් යේසුස් වහන්සේ පිළිබඳ අධ්‍යයනය කරපු හැම ගවේෂණයකම තියෙන්නේ යේසුස් වහන්සේගේ පොදු ලක්ෂණ නෙමෙයි. මොකක්ද පොදු ලක්ෂණ කියන්නේ? යේසුස් වහන්සේගේ පොදු ලක්ෂණ කියන්නේ මොනවද? අපි පොදු ලක්ෂණ සහ සුවිශේෂ ලක්ෂණ කියන පොන්නේ. සුවිශේෂ ලක්ෂණ මොකද්ද? දෙවියන් වහන්සේගේ පුත්‍රයා. කන්‍යා උපත. මේක පිළිගන්නවා නම් සමහරකට පිළිගන්නේ නැහැ කන්‍යා උපත. කන්‍යා උපත. හරිද? ඊළඟට යේසුස් වහන්සේ ජීවත් වුණා. යේසුස් වහන්සේ කුරුසපත් වුණා. ඒක ගැන හොඳටම ඒක පිළිගන්න වෙනවා. කැමතුනත් අකමැතුනත් ඒකට ඓතිහාසික සාධකයක් තියෙනවා. හරිද? ඇත්තටම ගත්තොත් එහෙම අපි ආගමික කතුරු ඉන්නවනේ. ඒ අයගෙන් හරිද? අපිට 100%ක්ම ෂුවර් කරලාම කියන්න පුළුවන් කෙනෙකුට නේ යේසුස් වහන්සේ විතරයි ඇත්ත. ඇත්තටම ඓතිහාසික සාධක තියෙනවා යේසුස් වහන්සේගේ. මම පෙන්වන්නේ සමහර තමයි ඉදිරියේදී පෙන ජෝසිෆස් මම පෙන්වන්නේ ඒවල තියෙනවනේ ලියවිලා තියෙනවා. ඔව් යේසුස් වහන්සේ ගැන ලියවිලා තියෙනවා. හරි දැන් එහෙම අනික් ආගමෙන් පිට වෙන දේවල් ලියවිලා නැහැ. හරිද? ඒ පොත මට දාන්න බැරුණා. මම පොතක් දාන්න අර මම කිව්ව එක පොතක් තියෙනවා කියලා මේ අවුට්සයිඩ් මේ කියන්නේ ජේසුස් වහන්සේගේ ගැන පිටත අය ලියපු එකක් මම ඒකේ පින්තූරයක් දාලා ලබසට මම පෙන්නන්න. හරි. එතකොට මෙයා හරි වැදගත්. හරි. එයා කත්තේ පොදු ලක්ෂණ. මොකද ඔබට මතක ඇති මේ පොත් ඔක්කොම ලියවෙන්නේ ජර්මන්නේ පේනවනේ මේ කට්ටිය නම් ඔක්කොම ජර්මන් කාරු. මේ අය ජීවත් වුණෙත් ගොඩක් වෙලාවට අර යුද්ධ කාලට ලං වෙලා පළවෙනි ලෝක යුද්ධ දෙවෙනි ලෝක යුද්ධ ලං වෙලා. ওই කාලේ වෙනකොට මේ මිනිස්සුත් බොහොම විරුද්ධයි යුදෙව්වන්ට. තේරුණාද? ඉතින් ඔය ඔක්කොම මේවල ඔය යුදෙව් කතාව කියන්නේ. හැබැයි ගේසවර්මස් තමයි 1973 පළවෙනියෙන්ම ගේන්නේ මොකද්ද? Jesus the Jew. හරි. දෙන්නෙක් ඉන්නවා. ගොඩක් වෙලා. උදේ හිටියේ නෑ. හරි. හරිද? ඉතින් මේ ගේසවර්මස් 1973 ඉන්නවා ජේසුස් නැමැති යුදෙව්වා කියලා. ඒක නිකන් බෝම්බයක් ගැහුවා වගේ. යේසුස් යුදෙවෙද්ද? මොකද අපි හිතන් හිටියේ යේසුස් වහන්සේ ඇවිල්ලා මේ යුරෝපීය ජාතියක් කියලානේ. නිල්ලස් තියෙන. යේසුස් වහන්සේ අතම නිල්ලස් තියෙනවා. මම අතට යේසුස් වහන්සේ දැක්කා හීනෙන්. හීනෙන්ද දර්ශනයක් දන්නේ නැහැ. මම හරියට දන්නේ නැහැ. හරිද? මම යේසුස් වහන්සේ දැක්කා මම යේසුස් වහන්සේ දෙසරයක් දැකලා තියෙනවා. හරිද? මම ගැලවීමට කලින්ොත් යේසුස් වහන්සේව දැක්කා. මගේ ගැලවීම කතාවේ තියෙනකො මටන් ගන්න තේ විදියට. කියනවා මම ඒක. හරිද? මම බෞද්ධනේ. බෞද්ධ කෙනෙක්. මම මේ බෞද්ධ ධර්ම උගක් ලැබී පන්සලේම තමයි හිටියේ උගක් භාවනා කරා. හරිද? ඉතින් තදින් භාවනා කරපු කෙනෙක්. මම ඔය සමහර භාවනාව තදින් කළා. පස්සේ ප්‍රශ්නත් ඇති වුණා. උදාහරණයක් පිළිකුල් භාවනාව කළා මම ලොකු අමාරුවක් වටනවා. මොකද මේ ඒවා මහාන වෙච්ච යම තමයි කරන්න ඕනේ නැත්නම් ලෙඩක් වෙනවා. හරිද? ඉතින් තරුණ කොල්ලෝනේ අපි අවුරුදු 16 17 කොල්ලෝ හරිද? ඔය පිළිකුල් භාවනා කළා දවසක් ලස්සන ගැවලා මේක මම දැක්කා. මම කියවනේ කතාව. කිව්වා ඒක කාස් එක මම කිව්වා කතාව. හරිද? ගැවලා මේ ලස්සන ගැවලා මේ. පිළිමිලාමයිනේ අපි නේ පිළිමිනේ බැලුවා ලස්සන. හිටපු ගමන් එයා ගොන හැම ටික ගැලුවා. ඔන්න පේනවා මීම ටික මස් අර මොනවාද? අර ඒක ගැලුණා. ඔන්න ඊළඟ ස්තරේ පේනවා. ඒක ගැලුණා. ඔන්න කටු සැකේට පේන මම බල මට දැන් පිස්සු වෙනවද දන්නේ නැහැ. හරිද? නයිද ඔකට අතර කරා. හරිද? ඉතින් මම මේ කියන්නේ ඉතින් තරුණ කාලේ ඉතින් මට සුභාරංචි ආවේ මගේම අංකල් කෙනෙක්ගෙන්. හරි? එයාගේ කෙනෙක්. මගේ අම්මා ක්‍රිස්තියානි මම පොඩි කාලේ පල්ලියටම ගිහලා තියෙනවා. හැබැයි ඉතින් අපි අම්මා ක්‍රිස්තියානි වුණාට අම්මා අපේ තාත්තගේ විදිහට තමයි අපි හැදුවේ. ඉතින් බෞද්ධ අපි. මම කිව්වා උගක් පන්සලේ සම්බන්ධයි වෙදකම් ඉගෙන ගත්තා. ගොඩක් දේවල් කරා ඉන්නකොට.
ඉතින් මම කිව්වේ තද්ද බල භාවනා කරපු ඒවා. ඉතින් මගේ ජීවිතේ හැරීමේ ලක්ෂ්‍ය උනේ මගේ අංකල් කෙනෙක් හිටියා හේම ෆර්නැන්ඩෝ කියලා. නේද? එයා බේබත්තෙක්. හරි? ඒ වගේම එයා සිගරට් බොනවා කියන්නේ අර සිගරට් එකෙන් බීලා අනිත් සිගරට් එක අර මේ එක සිගරට් එකක් දානකොට අනික පත්තු කරලා තමයි මේක දාන්නේ. අර චේන් ස්මෝකර් කියන්නේ ඇත්තටම ඒ මනියන්. සිගරට් එක අරන් දාලා අර සිගරට් එකෙන් තමයි මේක පත්තු කරලා ඒක දාන්නේ. හරි? එහෙම සිගරට් බීපු මිනිස්සෙක්. ඉතින් මේ මිනිස්සයා දවසක් ආව සම්පූර්ණ වෙනස් වෙලා. බ්‍රීෆ් කේස් එක පුරා සුභාරංචි පත්‍රිකායි. ඉතින් මම දන්නේ සුභාරංචි පොත් එහෙම තිබුණා, අරවා තිබුණා. මේවා ගෙනාවා, ඒවා දැම්මා. මාර විදිහට බැලුවා මොකක්ද කියලා මේ මනුස්සයාට මට හතරයි. මොකද මම දැන් කල්පනා කරේ මම මේ මෙච්චර ධර්මිෂ්ඨ මිනිස්සෙක් භාවනා කරලා පවිත්‍ර භාවයට එන්න හදනවා. මේ මිනිහා කියන මම ඔක්කොම අතහැරලා දැම්මා නිකන් මේ බුකුත් නෑ වගේ නිකන් මේ හරිද? භාර්යාවට ගහන නිකන් දරුණු මිනිහෙක් හරිද? මේ මිනිස්සයා මම මොකද්ද මේ උනේ? මේක මේ දැන් භාවනා කරලා භාවනා කොච්චර අමාරුද කියලා භාවනා කර පොඩි වෙලාවක් භාවනා කරනවා කියන්නේ සෑහෙන විනයක් තියෙන්න ඕන. පැයක් දෙකක් භාවනා කරනවා කියන්නේ ලේසි නෑ. හරිද? ඉතින් ලේසි වැඩක් නෙමෙයි ඒක. ඉතින් මේ මිනිස්සයා මේ එහෙම භාවනා කරලා තීනක පාත්‍ර හැරෙනවා පාපයක් කරනවා. හරිද? ඉතින් අච්චර හිත මේවා කරලා තරහර ලස්සන ගීතේ වගේ මොකද්ද මේ ලිය තඹරා ඔව් මල වගේ මල දැක්ක ගමන් බුස් ගාලා දැහන කඩාගටලා නේද? එහෙම ඉවරයි. හරිද? ඉතින් මම මේ කල්පනා කරා මේ මිනිස්සුන්ට මේ මොකද මාර්ගය. ඉතින් කතා කරලා අපි තර්ක කරත් එක තර්ක මම හිතුවා කියන්න බෑනේ මේකෙත් මොන හරි ඇත්තක් ඇති කියලා හිතුවා. එදා තමයි ඇත්තටම ඔය මේ ක්‍රිස්තියානි ධර්මෙත් මොකක් හරි ඇති කියලා හිතුනේ. එතකොට මම හිතුවේ නෑ. මම හිතුවේ බුද්ධ ධර්ම තමයි ඇත්තම සත්‍ය, බුද්ධ ධර්ම තමයි ඇත්තම කියලා. හරි. ඉතින් දවසක් අපි එකටිගේ ගෙදර සාමාන්‍ය අපි මේ නිවාඩු කාලේට යනවා ගෙදර. ඉතින් ඒ වෙලාවේ මේ කට්ටිය ගෙදර එකතු වෙලා යාඥා කරනවා. හරිද? ඉතින් මට තන ගැහුවා. ඉතින් මගේ බණ්ඩ දෙන්නම් ආවේ නෑ. නමුත් මම ඉතින් ගිහින් ඉඳගත්තා. ඉඳගෙන ඉතින් මං පුටුවට වෙලා මම ඒත් වෙලා හිටියා. මේ කට්ටිය කරන්නේ මොනවද බලාගෙන ඉනකොට එකපාර මම දැක්ක උඩ තියෙන සිවිලම කළු පාට වෙනවා. හරිද? ඉතින් බලන්න හිටියා. මම දැක්ක එකේ 3 දෙනෙක් ඉන්නවා. හරි? මැද ඉන්න කෙනා මෙහෙම අත තියාගෙන හිටියා. දනහිස් ළඟට තිබුණ වලාකුලක් දෙන්නෙක් හිටියා දෙපැත්තෙන්. ඒ දෙන්න මෙහෙම කරන් හරි මෙහෙම කරන් හරිට හරියට පෙනුන්නේ අත් දෙක කොහොමද තිබුණේ කියලා. මැද ඉන්න කෙනාගේ මූණ දිලිසෙනවා. අර රවුලක් තියෙන වගේ පේනවා. මූණ නිකන් ලයිට් ආලෝකයේ මෙහෙම වීදෙනවා. මූණ පේන්නේ නැහැ හරියට. ඒ ආලෝකේ වීදෙනවනේ. ඉතින් මං බලලා කල්පනා කළා මේ කට්ටිය කියනෝනේ මේ කට්ටියගේ දෙයියෝ එනවා කියලා. මේ කට්ටිය දෙයියෝ වෙන්නේ නැති මේ. නේද? කියනෝනේ එහෙම මේ කට්ටිය. කියනෝනේ ක්‍රිස්තියානි කාරෝ. හරිද? ඊට පස්සේ මන්ට ඒ වෙලාවේ බයක් හිතුන්නේ නැහැ. අත්තල මට කිසිම බයක් හිතුන්නේ නැහැ ඒක. මට තේරුන්නේ මොකද්ද මේ උනේ කියලා. හරි? මොහොතකින් ටක් ගාලා ගියා. ඊට පස්සේ මම දාඩිය දාලා ඕල් නිකන් හරිද නිකන් පොල්මලක් දැක්කා වගේ නේ මේක බාහිර දාඩිය දාලා මම කො මෙහෙම එකක් වුණා නේ කියලා මගේ මඩලා තාම සාක්ෂි මඩලා දෙන්නම දැක්ක මාව දැක්කම තේරෙන්නේ නැති යට මම මොකක් කර දැකලා කියලා ඉවරයි හරිද ඒකට දාඩිය දාගෙන හරිද හරි මම කො මෙහෙම කරන්නේ ඒ අංකල් කිව්වා නෑ යනවාන්සේ ආව අඬ ගහනවා මොන එහෙම කරන්නේ අඬ ගහනවා යේසුස්වන්සේ ආව අඬ ගහනවා යේසුස්වන්සේ ආව කිව්වා ඒක තමයි පළවෙනි මම දැකපු දේ එහෙම මම කියන්නේ මේක මිනිස්සු දර්ශන දැක්කට මිනිස්සු ගැනීම ලබන්නේ නැහැ. ගැනීම ලබන්නේ දේවන්සේගේ වචනය අහලා වචනේ. ඇත්තටම මම ගැනීම ලැබුවේ මේ අපේ විහාරමාන දේවි උද්‍යානයේ තිබුණු පාස්ටර් කෝල්ටන්ගේ දේව මෙහෙකදී. ඒක තමයි මම ඇත්තටම පාස්පෝර්ට් සුභාරංචි කියන ආකාර තමයි එයාගේ සුභාරංචි දේශනා කරපු කාලේ තමයි මම ගැනීම ලැබුවේ ඇත්තටම. හරි? අරක දැකා කියලා ගැනීම ලැබුණේ නැහැ. නමුත් එක දෙයක් අර මනස විවෘත වුණා නෑ. නෑ මේ දිව්‍යයන් එනවනේ. වඩිනවනේ මොනවද අපි ගැනීම නේ අපි වඩිනවා කියන්නේ වඩිනවනේ හරිද? ඉතින් වඩිනවා එසනක යාඥා කරනවා ඉතින් වෙන්නේ නැති ඉතින් මම හිතුවේ එහෙම තමයි. හරිද? අත්‍තරම උන්වහන්සේ ඇත්තටම ඇති නේ අපි දැන් අපි හිතන්නේ නැහැ නේම නේද? දැන් මං වයි කෙනෙක්ට ඉන්ද්‍රියත් වගේ දැන් දැක්කහම ඉතින් ඔකට දන්නෝනේ
කවුද දන්නේ දෙයනේ අපි මේ යාත්‍රා කරනකොට නේද අපි ඇටි සීරියස් ගන්න නැති වුණා කොච්චර සීරියස් වෙන්න ඕනද මේ වැඩේ කියලා නේද හරි ඒකනේ නිකන් ස්වර්ගී වෘතලා වගේ නෙපෙන්නේ හරිද ඊළඟ අවස්ථාව තමයි අර ඒ සංසක මුහුණ දැකපු අවස්ථාව එදා මම රැක් යාඥා කරනකොට මොකක් හරි ලොකු ප්‍රශ්නයක් කරනවා කරක යාඥා කරනකොට මම දැක්කා ඒ සංසක මුහුණ මම උන්වහන්සේගේ ඇස් දෙක දිහා තමයි බලන් හිටියේ. හරිද? හීන කළුයි සුදුයි. හීනවල පාට පේන්නේ නැහැ. එහෙම තමයි විද්‍යාඥයෝ කියන්නේ. වෙයි මම දැක්කා ඇස් දෙක නිල් පාටයි කියලා. හරිද? මම දන්නේ නැහැ ඉතින් අපි දන්නේ නැහැ. මම දැක්කේ චර මම දැක්ක දේ මම කියන්නේ. මට මම හීනෙන් හරි දර්ශනෙන් හරි මොකෙන් හරි දැක්කේ නිල් පාට ඇස් දෙක. පස්සේ මට හම්බුණා ලියවිල්ලක්. ඒ ලියවිල්ල කියනවා යේසුස් වහන්සේගේ ඇස් නිල් පාටයි කියලා. හරිද? සමහරට අත් වෙන්නත් පුළුවන් බොරු ගිහලා බලමු. නිල්ද නැද්ද මං කිය ගමන් බලන්න එක තමයි නිල්ද? මගේ හිතෙන් ආව එකක්ද? නැත්තම් ඉතින් මෙයා කවුද? ගේසවර්මස් අපිට ජේසුස් වහන්සේගේ යුදෙව් භාවය ගැන කතා කරනවා. හරි? හැබැයි ඔහුත් කිව්වේ යේසුස් වහන්සේ ඓතිහාසික පුද්ගලයෙක් ඒ වගේම උන්වහන්සේ මිනිස්සෙක් ඒ යුදෙව් පරිසරයේ ජීවත් වෙච්ච කෙනෙක් පළවෙනි සීවසේ ගලිලේ හරි ඉතින් හරි ඔහු ප්‍රොෆෙසර්ෙක් ඔහු ස්වාමීන් වහන්සේ ඔහු මසායා මේ වගේ දේවල් කතා කරනවා ඉතින් මේ ඔක්කොම ගේසවර්මස් කියනවා මේවා ඓතිහාසික පසුබිම තුල අපිට තේරුම් ගන්න පුළුවන් මේ වචන මේ යෙදුම් මේ නාමයන් මේ ඔක්කොම අපිට ගන්න පුළුවන් කියලා ඔහු කතා කරනවා. ඒක තමයි ඔහුගේ පොත Jesus the Jew. හරි. Historical reading of the gospel first published in 1973. හරි. ඉතින් මේ හරි වැදගත්. ඒ නිසා මෙයා තමයි එකපාර කඩන්නේ අර කට්ටියක තියෙන මෙතෙක් දවස් ජර්මන් කාරවල ලොකු තදුව වගේ කියන්නේ. අර විශේෂතාවයන් ගැන තර්ක කරන. හරි. මේ ඉන්නේ අපේ ඩැරල් බොක් මෙයා අපේ CTS එකේ තියනවා එයාගේ මේ පොත් දෙකක් තියෙනවා එකක් තමයි Who is Jesus මේ Who is Jesus කියන පොත ජොන්ටි දාලා තිබුණා මේවා එකේ ඊළඟට Jesus according to the scripture එක තව එකක් ඩැරල් බොක්ගේ හොඳ පොත් දෙකක් හරි මේවා ගන්න මේවා තියෙනවා ඔන්ලයින් එකේ හරි අවශ්‍ය නම් කියවන්න කැමති නම් අතම කියවන්න පුළුවන් හරි ෂෝක් කෙනෙක් මේ ඩැරල් බොක් හරි ඉන්ට්‍රස්ටිං කෙනෙක් මේ දෙසරද්ද කොදෙවිල කියනවා හරි ඊළඟට මම කතා කරා ඩේල් මාටින් ඔබට මතක ඇති යාගේ ක්‍රමවේදය ඒකවල බහු මූලාශ්‍ර මතකද වෙනස්කම් සමාජ එකඟතාවය සහ එකඟ වෙච්ච දේවල් එක එකඟතාවය මතකද ඒ ගැන අපි කතා කරා හරි ඒ තමයි ඩේල් මාටින්ගේ එක කමල තියන්න අපේ මෙයයි මේ ෆාදර් ඊළඟට එන්ටි රයිට් ගැනත් අපි කතා කරා මේ එන්ටි රයිට් හරි එයාත් ඒ වගේම කියනවා මල්ටිපල් ඇසස්ටේෂන් ඩිස්මේ මේ ටික ඔක්කොම ජොන්ටි දෙලා තියෙන ලස්සනට හරි ඉතින් මේක උගත් කටි බලන්න පුළුවන් මේ තියෙන්නේ අපේ ඩැරල් බොග්ගේ 10ක් එයා පාවිච්චි කරනවා හරිද ඒ 10 තමයි මේ තියෙන්නේ හරි එතකොට පළවෙනි එක තමයි මල්ටිපල් ඇටස්ටේෂන් ඒ කියන්නේ බහු මොනවාද මූලාශ්‍ර ඊළඟට මල්ටිපල් ඇටස්ටේෂන් ඔෆ් ෆෝම්ස් ඒ කියන්නේ මේක 10ක් අපි 4යිද කොහෙද කතා කරේනේ 10ක් තියෙනවා හරි එතකොට ඒකේ මේ ෆෝම්ස් කියලා කියන්නේ විවිධ සාහිත්‍ය ස්වභාවයන් හරි ඒ කියන්නේ කතන්දර වේවා කියමන් වේවා ඒ වගේ ඒ ලක්ෂණ හරි ඔක්කොම ගැලපෙනවද කියන එක ඊළඟට various forms of dissimilarity ඒ කියන්නේ වෙනස් වෙන ඒවා ඒ කියන්නේ පළවෙනි මූල ස්වභාවයෙන් හෝ යුදා සම්ප්‍රදායෙන් අපි කියන එකට දෙවන දේවමාලිගා යුදෙව් දහම කියලා කියනවා second temple judaism කියලා කියනවා අපි ඒකට ඉංග්‍රීසියෙන් ඒකෙන් වෙනස් වෙන්නේ කොහොමද
ඒ කියන්නේ සභාවෙත් නොවන යුදෙව්වන්ගෙත් නොවන එකක්. ඒවනේ අලුත් දෙයක් වෙන්න එපානේ. මම කිව්වේ අපි ඔක කිව්වා නේද? මූව්මන්ට් එකක් නම් අලුත් දෙයක් වෙන්න එපානේ. අලුත් දෙයක් නේ ගේන්න නැත්නම් අලුත් දෙයක් නැත්නම් ඉතින් පරණ එකමනේ නේද? ඒතර ඒක මොකක්ද කියන්නේ? ඊළඟට embarrassment. embarrassment කියන්නේ ලැජ්ජා වෙන දේවල්. හරි. ඊට පස්සේ reduction and execution. එතකොට තව එකක් කිව්වා යේසුස් වහන්සේගේ කුරුසපත් වීම ගැනයි උන්වහන්සේව ප්‍රතික්ෂේප කිරීමට හේතු මොකක්ද කියන එක. මතකද ඒක කිව්වා. මොකද යේසුස් වහන්සේ කුරුසපත් වුණා කියලා අපිට ඔප්පු කරන්න සාධක තියෙනවා. මතකද මම කිව්වේ? අර පුවරුව අනික ඒක ලැජ්ජාවක් ඉතුරුවන්ට ඒ වගේ දේවල් නිසා අර යුදෙව්වන්ගේ රජ කියන එක කවදාවත් සභාව පාවිච්චි කරන නැති වචනයක්. හරි. කොහෙරන්ස් කියන්නේ එක්සත් භාවය. කොච්චර ගැළපෙනවද කියන්නේ. හරි. ඊළඟට ඇරමික් හෝ හේබ්‍රු ට්‍රේසස්. ඒක මම කිව්වේ නෑ. ඒ කියන්නේ ඇරමික් හා හේබ්‍රෙව් පද කොටස් අර මොකද එප්‍රාතා නේ තලත කුමි ඒ වගේ වචන. ඊළඟට මොනවද දෙදෙමුස් වගේ වචන නේද? ඒ ඉතුරු වෙච්ච අය පේනවා මේවා එක්තරා අතකට යම් ආකාරයකට ඇරමික් හෝ හේබ්‍රෙව් වචන. ඊළඟට පලස්තීන පරිසරය. හරි. පලස්තීන පරිසරය. ඊළඟට තව එකක් තමයි මේ ඒක ඇතුළෙම තියෙන වෙනස්කම්. නැත්තම් අපිට කියන්න පුළුවන් වෙනස්කම් වලටත් වඩා නිකන් ප්‍රශ්නගත දේවල්. හරිද වැරදිද අනේ වයි කියනවා. හරි. ඊළඟට ඓතිහාසික සහ සංස්කෘතික විය හැකි භාවය. ඒ කියන්නේ මේවා ඇත්තටම මේ කාලේ ලියවුණු දේවල්. මේ කාලේ සිදුණු දේවල් කියලා කියන්න පුළුවන් එක තමයි තියෙන්නේ. ඒතර අපි මේවත් බලනවා නිර්ණායක ගැනත් බලනවා. ඉතින් හරි වැදගත් අපි යේසුස් වහන්සේ ගැන අපි අධ්‍යයනය කරනකොට විශේෂම ඓතිහාසික යේසුස් වහන්සේ ගැන අධ්‍යයනය කරනකොට මේ නිර්ණායක භාවිතා කරන එක. හරිද? හරි. මේ තව එක්කෙනෙක් මෙයාගේ පොත ගැන මම කිව්වේ නෑ නේද? මේ ඇවිල්ලා මේ බාට් එර්මන් කියන කෙනා බාට් එර්මන් පොතක් ලියනවා. මේ පොත තමයි Did Jesus Exist? යේසුස් වහන්සේ හිටියාද කියලා ප්‍රශ්නයක් අහනවා. ඇත්තට මෙයා මේ නවගිවිසුම ප්‍රින්ස්ටන් විද්‍යාලයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. අර ඩේල් මාටින් වගේම මෙයා ගොඩාක් ඒවා ප්‍රතික්ෂේප කරන නවගිවිසුමේ තියෙනවා. විවේචනය කරනවා. ඒ අය කියන්නේ මෙයත් කියන්නේ ගොඩක් වෙලාවට සභාව තමයි මේ පොත් මේ විදිහට හඩ ගැස්සුවේ කියලා. හැබැයි එයා කියනවා ඓතිහාසික වශයෙන් ගත්තාම අපිට පුළුවන් ජේසුස් වහන්සේ ඉන්නවා කියලා කියන්න. හරිද? ඉතින් මේක ඇවිල්ලා අර අනිත් පැත්ත කෙනෙක් මේ පැත්තට කතා කරනවා කියලා. හරිද? ඉතින් එයා කෙලින්ම කියනවා ජේසුස් වහන්සේ වල ඓතිහාසික පුද්ගලෙක්, යුදෙව්වෙක්, යුදෙව් දේශකෙක්. හරි? ඒ වගේ මෙයා කුරුසපත් වුණා පොන්චස් පයිලට් යටතේ. පිලාත් යටතේ වුණා. හරි? යේසුස් වහන්සේගේ පැවැත්ම ගැන තර්ක කරන අයට එහෙම තර්ක කරන්න කිසිම පදනමක් නැහැ කියන තමයි ඔහු කියන්නේ. ඉතින් ඔහු කියනවා මිතිසිස්ට් කියලා කියනවා. මිතිසිස්ට් කියන්නේ අර මං කිව්වේ මිත්‍යා කියලා කියන්නේ මේ අයලා මිත්‍යා කට්ටිය. ඒ කියන්නේ උදාහරණයකට මේ තියෙන ඔසිරිස් එහෙම නැත්නම් ඩියෝනේසස් කියන කට්ටිය. අපි ගමු සමහර ඔය ක්‍රිෂ්ණ හරි ඔය සමහර තියෙනවනේ මිත්‍යා වලින් කියන අපි කියමු ඔලිම්පස් දෙවිවරු ග්‍රීක දෙවිවරු හරි ඔය ඉන්නවනේ මොකද්ද නම තෝ එක ඉන්නේ ඔය එක දෙවිවරු ඉන්නවනේ ඒ අය වල මිත්‍යා වර්ග කියලා කියන්නේ. ඉතින් ඔහු කියනවා නෑ ඒවා මිත්‍යා නෙමෙයි එහෙම එකක් නෙමෙයි. හරි ඒ අයගේ තර්කය තමයි මේ ඇවිල්ලා අර පුරාණයේ තිබුණු අර මිත්‍යා දෙවි කෙනෙක් වගේ මේ මිනිස්සු ගලවා ගන්න චරිතයක් මේ ගොඩනගලා තියෙන්නේ කියලා. ක්‍රිස්තියානිකාරු. ඒක තමයි ඒකට තර්කය. මෙයා කියනවා නැහැ කියලා කියනවා. හරි. එයා එකට කියනවා මේ ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර දෙනවා පාවුල්ගේ හසුන්පත්. හරි. ඒක අවුරුදු 20ක් 30ක් අතර ලියවෙන්නේ. ඊළඟට අර කිව්වා වගේ සමදර්ශක සුභාරච්චි ඊළඟට සමහර
කිතුණු නොවන මූලාශ්‍ර ජොසිෆස් ට්‍රැකිටස් ඒ වගේ අයගේ මූලාශ්‍ර. හරි. ඊට පස්සේ එයත් දෙනවා ටිකක් මොනවද මේ ඓතිහාසික ක්‍රමවේදයක් මේ තියෙන යාගේ තුන මල්ටිපල් රෙසර්චේෂන්. දැන් ඔකට තේරෙනවනේ බහු මූලාශ්‍ර කියන එක වැදගත් එකක්. හරි. දැන් ඒක පේනවනේ. අපි දැන් 4 පාරක් විතර ඔක දැන් ඇහුවා. එම්බැරස්මන්ට් කියන එකත් වැදගත් නේ. දැන් යේසුස් වහන්සේ කියන්නේ හරි අමාරු දේවල්. දැන් කුරුසපත් වීම නිර්වස්ත්‍රව යේසුස් වහන්සේව දැම්ම කියන එක ඒක අපිට උනත් කියන්න අමාරුයි නේ. නේද? මම ගිය සතියේ දේශනා කරේ මේ යොහාන් 21. ඒක කියනවා පේදුරු නිර්වස්ත්‍ර විදිය කියලා. ඒක නිකන් කියන්නත් අමාරුයි නේද? මූදල පැන්නගේ. ඒක හරි අමාරුයි කියන්න මිනිස්සු විදියට කොහොමද ඔක් කියන්නේ? නේද? හරි නෑ වගේ. ඉතින් ඒකෙන් පේන්නේ ඇත්තටම මේක වෙන්න ඇති විදියට. ඇයි එහෙම ලියන්නේ කතුවර? ලියන්න ඕනේ නෑ නේ මේක. මොකද මේ මාළුවලන් ගියේ දන්නවනේ 21 වෙනි පරිච්ඡේදය මොකක්ද තියෙන්නේ? ඔව් පළමු ජොබ් එකට යන එකනේ. ඔව් ඒක තමයි තියෙන්නේ. හරි. අපි ආ මාළුවලන් කියලා කියන්නේ. ඒතර එතන ඉන්නව කවුද යොහාන්? මොකද කියනවනේ මේ ස්වාමීන් වහන්සේ ප්‍රේම කරපු මේ ගෝලයා මෙහෙම කිව්වා කියලා. හැබැයි යොහාන් තමන්ගේ නම ලියන්නේ නැහැ. හරිද? ලියනකොට ඔක්කොම මේ ජෙබඩිගේ පුත්‍රයෝ අනම්මනම් කියලා ලියලා තව ගෝලියෝ දෙන්නෙක් ගියා කියලා කියනවා. හැබැයි එයා කියන්නේ කවුද ගෝලියෝ දෙන්න කියලා. එයාත් ඉන්නවා ඒකයි. හරිද? එයාත් එක්කනේ. හරිද? හැබැයි එයානේ කියන්නේ තෝරන්නේ අර පයින්නේ. ඉතින් ඒකෙන් අපිට පේනවා මේකේ තියෙනවා මේ මොකද්ද? සත්‍යභාවයක් තියෙනවා. අව්‍යාජ පද උදාහරණ එකක් අර මේ මාක් නේද? මාක් අඳුම ඇද්දාම අඳුම දමලා දිව්වා කිව්වේ නිර්වාසන. ඉතින් ඒ වගේ දේවල් ලියවෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඇත්තටම වෙන්න ඕනේ. කවුරුත් කැමති නැහැනේ ඕක ලියන්න. ඔය වගේ දේවල් නේද? සමහර අය කියන්නේ මාක් මේ හිටියා එහෙම කරා කියලා කියන්නේ. මාක් ලියන නිසා මාක්ම තමයි ඇත්තටම ඒ කරපු එක්කලා කියලා කියන්නේ. හරිද? අපි දන්නේ. නමුත් තේනවා මං කියන්නේ. ඒතර එම්බැරස්මන්ට් කියන එක. හරි වැදගත් එක. ඊළඟට contextual credibility. එතකොට මොකද සන්දර්භීය වශයෙන් ලැබෙන පදනම. ඒ කියන්නේ යුදෙව් පළවෙනි සියවසේ යුදෙව් ලෝකයේත් එක්ක කොච්චර දුරට මේක ගැලපෙනවද නැද්ද කියන එක තමයි මෙතන කියවෙන්නේ. හරි. ඊට පස්සේ ඔහුගේ කතාව වැටෙන මේ තියෙන්නේ ඔහුගේ විදියට ගත්තාම ඔහු අපොකලිප්ටික් ජුයිෂ් ප්‍රොෆට් කෙනෙක්. හරි. බර්ට් හර්මන් කියනවා අර ඩේල් මාර්ටින් වගේ මේ ඇවිල්ලා අන්තිම කාලය ගැන දේශනා කරපු යුදෙව් දිවසිවරයෙක්. හරි. කැරිස්මැටික් ටීචර්. හරි ගතික ගුරුවරයෙක්. එතකොට උන්වහන්සේව අනුගමනය කරපු අය විශ්වාස කරා මරණයෙන් පස්සේ එතුමාලා මසාය කියලා. හරි. ඒ වගේම එර්ඩ්මන් කියනවා ප්‍රධාන වශයෙන් අර මං කිව්වේ හිස්ටොරිකල් ජීසස් උයි ක්‍රයිස්ට් ඔෆ් ෆේත් කියන එක දෙපැත්තට වෙන් කරනවා. එතකොට හිස්ටොරිකල් ජීසස් කියන්නේ පළමු සියවසේ හිටපු මිනිසයා. එතකොට ක්‍රයිස්ට් ඔෆ් ද ෆේත් කියන්නේ මොකද්ද? කිතුණුවන් නමස්කාර කරන දිව්‍යමය පුද්ගලයා. හරිද? මේකට යම් උදාහරණ දීලා තියෙනවා විශ්වාසකට ඒක ඔප්පු කරන්න බයිබලෙන් හරි පොතේ තියෙනවා ටිකක් පොඩි විග්‍රහයක් තියෙනවා. හරි. දැන් මම මේ පොත තමයි ඔකට මේ කියලා දෙන්නේ. එතකොට සායඳුවට එනවනේ. හරි. එතකොට එයා ඇත්තටම ඇග්නොස්ටික් කෙනෙක්. එයා කියන්නේ මම දන්නේ නැහැ. යේසුස් වහන්සේ හිටියාද නැද්ද? දෙවි කෙනෙක් ඉන්නවද නැද්ද? ඇග්නොස්ටික්ස් කියන්නේ එමය. අඥාතවාදී නා. Taman දන්නේ නැහැ. ඇත්තද බොරුද දන්නේ නැහැ කියන්නේ. ඇත්ත වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි විවෘතයි නේ කියන්නේ නේද? එහෙම වෙන්නත් පුළුවන් මෙහෙම වෙන්නත් පුළුවන්. අපිට 100% කියන්න බෑ. හරි? ඉතින් ඒ නිසා තමයි යා අර ඓතිහාසික ප්‍රශ්නේ අරගෙන යා කතා කරලා හැබැයි යා කියනවා නෑ මේක මිත්‍යාවක් නෙමෙයි. මේ වගේ මිනිසෙක් ජීවත් වුණා. හරිද? ඒක තමයි මූලික වශයෙන් අපි මම ඔබට පළවෙනි එකත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි? දැන් මම මේක ගැන අධ්‍යයනය කරලා කල්පනා කරනකොට මට තේරිච්ච එක දෙයක් තමයි දැන් මේ මම අධ්‍යයනය කර අතර මේක ඔකට තමයි අර පළවෙනි ලැබ් ටෙස්ට් වගේ මේ විෂය මම පළවෙනි පාර උගන්වන්නේ. හරිද? ඒ නිසා ඔකට තමයි පළවෙනි කණ්ඩායම මේ දේවල් මම හිතන දේවල් කියන්නේ. ඉතින් මම මේ අධ්‍යයනය කරනකොට කල්පනා වුණ දේ තමයි ඇයි ඇත්තට අපි ඓතිහාසික විශ්වාස කෙනෙක් හොයන්නේ? මොකක්ද ඇති වෙන්නේ?
නේද? මොකද ඇති වැඩි? හැබැයි එතකොට තමන්ගේ ඇදහිල්ල තුළ දන්නවා මේක ඇත්තයි කියලා. ඒක ඇත්තතාවය තව තහවුරු වෙනවා. ඉතින් බයිබල් විශ්වාස කරන අය විශ්වාස කරන මේක ඇත්ත කියලා. නේද? දැන් බයිබලයෙන් කෑලි අයින් කරලා විද්‍යානුකූල ලෙස හරි මොකක් හරි ඓතිහාසික ලෙස මොකක් හරි ඉතිහාස ක්‍රමවේදය ලෙස යේසුස් වහන්සේ කියලා කෙනෙක් හිටියායද කියලා කියා ගන්න මොකක්ද උමනා? නේද? තව ඉදිරියට අපි කන්‍යා උපත ගැනම කතා කරනකොට අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. මොකද කෙනෙක් කටියට කියනකොට කන්‍යා උපත කියන එක ප්‍රශ්නයක්නේ. නේද? ඒතර ඇයි අපි කියමු දැන් මේ බාටර්මන්ලා මොකක්ද කවුද අපි ඉස්සෙල්ලාම කතා කරේ මේ ඇල්බර්ට් ස්වස්ටර්ලා ඒ අය කියනවනේ යේසුස් වහන්සේ ඉපදුනා. එතකොට පියෙක් නැති දරුවෙක් හැටියට ඇයි යේසුස් වහන්සේව විග්‍රහ කරන්නේ? ඒකත් ලැජ්ජා එකක් නේ. නේ? පියා ඉන්නවා කිව්වා වැඩ ඉවරයිනේ. දැන් මේක මේ මොකද්ද ප්‍රශ්නේ? තාත්තා හිටියා කියලා කිව්වා මොකද්ද ප්‍රශ්නේ? ඇයි මේ අමුතු කතාවක් කියන්න උනේ ඒකට? මේව දේවදූතෙක් ආවා, ඇවිල්ලා ආත්ම වාස වෙනවා කිව්වා. නම් බයිලා ගොඩක් නේ. ඇයි ඔච්චර මහන්සි ගන්න ඕක ගැන කියන්නේ? තේරෙනවද කියන්නේ? වැඩි මහන්සි වැඩි නැද්ද ඕකේ? ඇත්තටම. නේද? දැන් යුදෙව් මේ දැන් ඔය මිත්‍යා කතාවල කියලා තියෙනවා සූස්ට ඉන්නවනේ ඔය මේ දරුවෝ ඉන්නවනේ. සූස්ට ලස්සන ගෑනු කෙනෙක් පෙන්වන්න බෑ. එයා මොකද කරන්නේ? ඒ ගෑනු ළමෙක් දැක්කහම එයා එක අවස්ථාවක කියනවා මොකද්ද රත්තරන් වැස්සක් වගේ වැටලා ඒ ළමයාට ඒ ගෑනු ළමයාට බබෙක් දුන්නා. එක එක විදියට එයා එනවා කරලා එක එක දේවල් ඉදිරියලා හැබැයි එතකොට ওই හර්කියුලිස් එනවා මතක දාලා තියෙනවා. ඒ ඇවිල්ලා අර්ධ දෙවි කෙනෙක්. මනුෂ්‍ය ළමයෙක් හැබැයි දැන් මේ මනුෂ්‍ය ළමයා ඇවිල්ලා කාගේද? සූස්ගේ. හරිද? ඉතින් දැන් ඒවයි කතාවත් මේකත් කියන එක තමයි කියන්නේ. නමුත් ඇයි එච්චර මහන්සි වෙන්න ඕනේ මේ කිතුනුව මේක මෙහෙම කියලා කියන්න? මගේ ප්‍රශ්නේ ඒකයි. ඇයි අපිට මොකද ප්‍රශ්නේ? යුද මෙයාගේ මේ අපි දැන් දේව ධර්ම ගොඩනගලා තියෙන නිසා දැන් කියන්නේ නේ. හරිද? ඉතින් යේසුස් වහන්සේ එහෙම ඉපදුනත් කොහොම ඉපදුනත් ප්‍රශ්නයක් නැහැ. දේවනාසි පුත්‍රයන් තේරුම මේ කියන කතන්දරේ. ඒක මට මේ හිතන්නේ එක ටිකක් වැඩිපුර ජිම්නාස්ටික් එකක්. ඒ නිසා ඒක එහෙම කියන එක ඇත්තම අර එම්බරස්මන්ට් එක වගේ අපිට ගන්න පුළුවන්. මේකේ පේන්නේ දැන් ඒ කට්ටිය විග්‍රහ කරනකොට කට්ටිය කියන විදිහක් තියෙනවා. ඒ පියා නැති වෙන්න හේතුව. හරි මම පස්සේ මේ ඉදිරියේදී මම කියන්නකෝ. ඒ පියා නැතුව යේසුස් වහන්සේ ඉපදෙන්න හේතුව. ඒ කියන්නේ පාප රහිත භාවය පෙන්වන්න අනම්මනක් කියලා. ඒකට පෙන්වන ඒවා කතාව. නමුත් දැන් අපි ගත්තාම මොනවාද? පරම්පරා කතාවල් ගත්තාම ජෝසප් දාලා තියෙනවනේ. මරියතුමි දාන්නේ නැහැ ජෝසප් කියලා කියනවනේ. ඒතර පරම්පරාව කතාවේ යෝසප් කියන්නයි අතනදී යෝසප් නෙවෙයි මෙයා සුද්ධාත්ම වහන්සේගේ පුතුණා කියන්නයි නේද? අවුල් දෙකක් නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මෙතන මේ මොකක් හරි එකක් වුණා කියන එක ඓතිහාසිකව ප්‍රොප් කරන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මම මේ කියන්න දන්නේ. ඊළඟ කුරුසි කියන එකත් අපිට පැහැදිලිවම ඔප්පු කරන්න පුළුවන් නේ. අර ටයිටල් එක අර මම අපි ගිය පාර කතා කරා වගේ. එතකොට කෙනෙක් ඉපදිලක් තියෙනවා මැරිලක් තියෙනවා. ඒ දෙක ෂුවර්. ඒ අතර උන්වහන්සේ මොන හරි අර මිනිසුන්ට රිදෙන්නම දේවල් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ආගමික ප්‍රජාවත් අද වෙන්නයි දේශපාලන නේද? අධිකාරීත්වයට රිදෙන්නයි මොකක් හරි එකක් කරලා තියෙනවා. ඒ නිසා මේ මිනිහා කුරුසන ගන්නනේ. නේ? එතකොට ඒකත් තේරෙනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ ජීවිතේ යම් කිසි බොහොම තද නේද? හැබැයි විප්ලවයකුත් නේ වෙලා තියෙන්නේ. විප්ලවයක් කරපු තැන තියෙනවා. දැන් මකබියස් වගේ කට්ටිය විප්ලව කළා තමයි පැහැදිලියි. ආයුධ සන්නද්ධ අරගලයක්. මෙතන ආයුධ සන්නද්ධ අරගලයකුත් නෙමෙයි. තේරෙනවද? එතකොට මේ ඔක්කොම දඟලලා මේ ඓතිහාසික භාවයක් හොයන්නේ මොන එකටද? මට නම් තේරෙන්නේ නැහැ. දැන් මේ කට්ටිය ලොකුවට හිස්ටොරිකල් ජීසස් කියලා දාගෙන දඟලනවා. බලන්න ගියාම මේක කිසිම දෙයක් නැහැ.
මට නම් අතර කිසි දෙයක් නැහැ මේ විදිහට අතන. ඉතින් මම නම් හිතන්නේ ඕක කියන්න ඕන එකක් නෙවෙයි. මොකද එහෙම කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තත් මොකද ඇති වෙන්නේ? ඒ බාටර්මන් පිළියරන්න මාටින් මොකද ඩේල් මාටින් කවදාවත් ඒ සංසයේගේ යා කියනවා පල්ලියට යනවා කියලා නමුත් එයා කවදාවත් එයාගේ දේශන වල ඇහෙන විදිහට නම් එයා ඒ සංසය පිළියරන් ඉන්න මිනිහෙක් වගේ නේ දේශනා කරන්නේ. පල්ලියට යනවා ඇති ඉතින් යා පොතින් කිසු එකක් නැති. බාටර්න එහෙමත් නැතුව ඇති. හරි. හරි ඉතින් මං හිතනවා ඓතිහාසික කතාව ඇත්තටම වැඩි කතාවක්. ඇත්තටම මට පේන විදිහට. මේ නිකම් මහා අපරාධයක් කාලේ නාස්ති කිරීම. හරිද? නමුත් දැන් අපි ඒකට ආවේ කොහොමද? ඒකට කරපු ඔක්කොම කෘති ගැන කතා කරලා ඒවා කතා කරලා. ඒව කතා නොකර આવොත් එimhe ඔයා මොඩේ වෙන්නේ නේ. තේරෙනවද මං කියන්නේ? ඒ නිසා මං මෙතනට එන්නේ දැනුම ඇතු. නැත්නම් තර්ක කරන්න දැනුම ඇතු. නැත්තම් වෙන්නේ නිකන් ඔකට මොඩේ වෙන්නේ. හරිද? මම දන්නේ නැතුව නිකන් අර දන්නේ නැතුව ඇවිල්ලා කියනවා. නෑ අපි දන්නවා. මොකක්ද? වාට ඕනේ ඇල්බර්ට් හොඳද? අපි දන්නවා රස ගැන කතාව දන්නවා. මොනවද ඔයාට ඕනේ? නේද? නේද? ටග්ගල කියනවා බුඩ් මාර්ගය. දුක අපි දන්නවා බුඩ් මාර්ගය. අපි කතාව දන්නවා. එයා කියපු දේ දන්නවා. එයාගේ ගෝලියෝ තුන් දෙනාගේ කතාවක් දන්නවා. අනික කෑත අපි දන්නවා කතාව. නැවතත් අපි ඒක සාධාරණව අපි අධ්‍යයනය කරාම පේන දේ තමයි මොකද්ද දෙන්නේ මේක ඇති වැඩි? ඒ යේසුස් වහන්සේ කියලා කෙනෙක් හිටියා කියලා ඔකට පිළිගත්තාම මොකද ඇති වැඩේ? වැඩේ මොකක්ද? නේද? අර කවුද එක කියන්නේ? CS විශ්වවිද්‍යාලය කියන්නේ අපිට දේවල් තුනක් කරන්න පුළුවන්. පළවෙනි එක එක්ක උන්වහන්සේ උම්මත්තකෙක් නේද? උම්මත්තකෙක් නේද පළවෙනි එක උම්මත්තකෙක්. පිස්සු වැදිලා විකාර කියවනවා වෙන්නේ. හරිද? අපි උම්මත්තක භාවයට අතහැරියොත් එහෙම හරිද? මොකද ඒක වංචාකාරයෙක් කියන්නේ මොකද වංචාකාරයෙකුට වඩානේ මේක පේන වංචාකාරයෙක් නැරෙන්නේ උනේ වංචාකාර පිසුදු වංචාකාර මනේ නේද? වංචාකාරයෙක් වෙන්නත් බෑ. එහෙමනම් ඉතින් වෙන දින කවුද? ඇත්තටම උන්වහන්සේගේ ඉන්න දින උන්වහන්සේ මෙසාය. දෙවනසි පුත්‍රයා. හරිද? ඉතින් අවසානයේ අපිට එන්න වෙන්නේ ඕකනේ. එක්ක උම්මතෙක් වෙන්න ඕනේ. එක්ක මිනිසුන්ව රවටන මහා රැවටලිකාරයෙක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඇත්තටම කියන දේ ආකාරයෙන් පුද්ගලෙක් වෙන්න ඕනේ. ඒතර බාටර්මන් වගේ කෙනෙකුට මම ඇග්නොස්ටික් නේ. මම දන්නේ නැහැ ඉතින්. ඉන්නවද දන්නේ නැද්ද දන්නේ නැහැ ඉතින්. ඔය ඉතින් දන්නවා යසෝන් සිටියා කියලා. අපිට එහෙම සාධකයක් තියෙනවා. ඉතින් මොකද ඇති වෙන්නේ? කායිද මම කියන්නේ. ඉතින් මේ යේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳ කතන්දරේ මම නම් හිතන්නේ එකම එක චරිතය උපු කරන්න පුළුවන් ඓතිහාසික වශයෙන් ඒක වෙනම කතාවක්. හරිද? ඒ නිසානේ පහර ගන්නේ අර අඹ ගහට ගල් ගහනවා වගේ නැත්තම් වෙලා තියෙන්නේ. අඹ නැත්තම් කවුරුත් ගල් ගහන්න යන්නේ නැහනේ. හරිද? ඉතින් ගල් ගහනවා. හරි? ඉතින් නමුත් ඒ ගල් ගහන්න මොකද තව මේවා හොඳට මතුවෙලා එනවා. තර්ක මතුවෙලා එනවා. හරි? අපිට මේවා හොඳට ෆයින් ටියුන් කරන්න පුළුවන් වෙනවා. නමුත් මම මේ කියන්නේ ඔය කට්ටිය ඓතිහාසික හිටියා කියලා කිව්වත් එකයි නැතත් එකයි. ඒක මොකද්ද ප්‍රතිපල? ප්‍රතිපලයට උන්වහන්සේ අදාහගෙන නේද? අදාහ ගන්න ඉතින් සුභාරංචි පොතර කියන ටික දැනගත්තාම ඇති. හරිනේ? හරිද? හොඳයි. අද අපි පොඩි වෙනසක්කට කරන්න කැමති. අද මම පොඩ්ඩක් කතා කරන්න කැමති භූගෝලීය ලෝකය ගැන. මොකද දැන් අපි සුභාරංචි පොත් කියවනකොට අපි ඇවිදින්න යන්නේ මොකේද? මෙන්න මේ ලෝකයේ තමයි ඇවිදින්න යන්නේ. ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් භූගෝලීය පැත්ත ගැන කතා කරන්න. මොකද අපි චරිතය යේසුස් වහන්සේගේ චරිතය අධ්‍යයනය කරන යේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම මේ තැන්වල හිටියා, මේ තැන්වල ගියා, මේ තැන්වල ජීවත් වුණා. හරි? ඒ නිසා අපිට බලන්න පුළුවන්. ඉතින් පළවෙනියම ඔබට පේනවා ඇති මේ සිතියම දිහා බලපුවාම අපිට ප්‍රධාන වශයෙන් පිනිසිය කියන්නේ උඩ කෑල්ල. හරිද? සීදෝන්නේ පිනිසිය ඒ කෑල්ල. හරි? ඒ උඩ. ගලිලයෙන් පල්ලෙහා තමයි පලස්තීනේ අපි මේ කතා කරන ජේසුස් වහන්සේ කලිපු කට්ටියට ස්ථාන. හරි? ගලිලය. එතන තමයි සාමාන්‍යයෙන් යුදෙව්යන්. පිනිසිය කියන්නේ සිරියාවට අයිති කෑල්ල. හරි?
එතකොට පේනවා ඇති කොටස් හතරකට බෙදන්න පුළුවන්. එකක් තමයි ගලීලය, සමාරිය, ජුදා. ඊට පස්සේ ගඟෙන් ඊතර දෙකපොලිසිය සහ පෙරියාව. හරි? මේක තමයි අනිත් පැත්තේ කෑල්ලේ තියෙන්නේ. පේනවද ඔකට? හරි. මේ තමයි ප්‍රධාන වශයෙන්ම කොටස් හතර. හරි. කොටස් හතරක් වල මේ පැත්ත දෙකක් තියෙනවා. පෙරියාව වෙනම ගන්න පුළුවන්. දෙකපොලිසිය වෙනම ගන්න පුළුවන්. දෙකපොලිස් කියලා කියන්නේ 10. පොලිසිය කියන්නේ නුවර කියන එක. නුවරවල් 10ක් තියෙනවා. ඒ මම හිතන්නේ 10 නම් කරලා දෙනවද දන්නේ නැහැ උතන. ඔව් මම නම් කරලා තියෙනවා. අර රවුමට දාලා තියෙන්නේ දෙකපොලිසිය තියෙන නුවරවල් 10. හරි. 10 මොතර නැතුව ඇති. නමුත් නම් කරන්න පුළුවන් ප්‍රමාණය නම් කරලා ඇති. හරිද? මේ සිතියම දෙන්න මේක බයිබල් සයිට් එක කරපු එකක් 2005 දී මේක මම ඇන්දේ. හරි. ඉතින් දැන් අපි උඩ කොටස ගත්තාම ගලීලය ගත්තාම ගලීලය ඇවිල්ලා කෘෂිකාර්මික ප්‍රදේශයක්. හරිද? එතකොට ගලීලය ඔබට පේනවා ඇති මුහුදක් තියෙනවා. පේනවනේ මුහුද? මේ මුහුදට නම් 3ක් විතර කියනවා. එක නමක් තමයි කියනවා ගෙනෙසරෙත් නැත්තම් කෙනෙසරෙත්. ඒක මං හිතන්නේ මතෙව් පොතේ තියෙනවා. මතෙව් 28 බලන්න මතෙව් 28 7 ඔව් ගෙනෙසරෙත් විල මතෙව් 28 7 තියෙනවා මාර්ක් 16 7 තියෙනවා තව තැන් තියෙනවා හරි මම මේ අහුවෙන තැන් කියන්නේ ඒකටම හඳුන්වනවා දැන් බලන්න මේක දිහා බලනකොට මේක නිකන් අර ඒ කට්ටියගේ වීණාවක් වගේ කෙනෙසරෙත් කියන්නේ වීණාවට හේබ්‍රු භාෂාවෙන් ඒ නිසා තමයි ඒකට වීණාවක් කළේ ඒක හරි එතකොට ඒකේ උස කිලෝමීටර් 23යි පල්ල කිලෝමීටර් 13යි වට ප්‍රමාණය කිලෝමීටර් 53ක්ද කොයිද හරිද මුහුදු මට්ටමින් මීටර් 200කට 200 250කට විතර උඩහින් පිටා තියෙනවා හරි එතකොට මේ පැත්ත උසයි ඒ කියන්නේ ඕකේ උඩ පැත්ත උසයි මේ තියෙන්නේ පේනවා මේ පැත්ත උසයි මේ පැත්ත පහළයි ඒ කියන්නේ මල මුහුද පැත්ත පහළයි මල මුහුද ඇත්තටම යනවා මෙන්න මෙතන බලන්න මේ මීටර් 800ක් විතර පහළට මුහුදු මට්ටමේ පහළට යනවා හරිද මීටර් මෙතන නම් කීයක් තියෙන 400ද 400ක් තියෙන 400 ඉඳන් 800 දක්වා පහළට යනවා මල මුහුද එතකොට ඒ කියන්නේ මොකද්ද මේක උඩින් ඉඳන් තමයි පහළට ඔක්කොම වතුර ටික මේකට තමයි ඩ්‍රේන් වෙන්නේ හරිද කාණු වගේ ඔක්කොම ගලාගෙන අපේ අර ඔය කුඹුරු වල එහෙම කරනවා තියෙනවනේ මොකද්ද කුණු කාණු කියලා තියෙන කුණු කාණු ඒ වගේ ඔක්කොම ටික මේකට එන්නේ එතනට හරි කුඹුරේ කුණු කාණුව කියලා කියන්නේ අනික් කුඹුරේ වතුර ඇවිල්ලා එකතු වෙන තැන ඒ කාණුව තමයි කුණු කාණුව කියන්නේ ඒ කාණුවෙන් තමයි වතුර බැහැර කරනවා එළියට මොකද පොහොර දාන ඔක්කොම ටික එන්නේ ඒක දියවල එන්නේ ඒ වගේ මේක එහෙම තැනක් හරි එතකොට මම කිව්වා ගලීලේ කෘෂිකාර්මික ප්‍රදේශයක් අනික පේනවා ඇති කඳුකර ප්‍රදේශයක් මේ කඳු ගොඩාක් තියෙනවා නේද උඩම තියෙන කඳ තමයි හර්මෝන් කඳ මේ එතන තියෙන උඩ තියෙන හර්මෝන් කඳ පේනවා ආ තියෙන හර්මෝන් කඳ මීටර් 2815ක් උසයි සාමාන්‍යයෙන් ඒකේ උඩ හිම තියෙනවා හරිද එතන හර්මෝන් කඳ මේ කඳු යාය උඩ තියෙන ඔක්කොම කඳු මේ පේනවනේ කඳු තියෙන්නේ රතු පාට තියෙන කඳු පේනවනේ කඳු මට වැඩි පේන්නේ මට ඔකට හොඳ පේන්නේ ඒක එතකොට පල්ලෙහාට වෙන්න අපිට තියෙනවා මෙතන තාබෝර් කඳ තියෙනවා නාසරෙත් ළඟ පේනවා උඩ තියෙන හරි ඒක තමයි තාබෝර් කඳ 549ක් මීටර්
උසයි. හරි. ඒතර ඒ කන්දක තමයි සාමාන්‍යයෙන් තියෙන. තව එකක් තියෙනවා කර්මල් කන්ද. ඒකත් ජස්රිල් තැනිතලාව. ජස්රිල් තැනිතලාව කියන්නේ ආපහු මේ වගේ. මෙතන ජස්රිල් තැනිතලාව මෙම රවුමට තියෙන්නේ. හරිද? මේ පැත්තේ උසයි මෙහෙ ඉඳන් පල්ලෙහාට මූදට යනකොට පහත් වෙන්න එපානේ. හරිද? මේ පැත්තේ උසයි මෙහෙට යන්න තියෙනවා. ඒතකොට ජස්ටිස් තැනතලාව ඒක තැන්නක්. හරිද? රස්සර තියෙන තැනක්. තැන්නක්. හරි. ඒතකොට ඒ ටික තමයි නාසරෙත් වලට අයිති වෙන්නේ. හරි. කිෂෝන් ගංගාව තියෙනවා උඩ තියෙනවා මේ ජබොක් ගඟ තියෙනවා නේද? ජබොක් තමයි ගඟ මේකේ මාක් කරලා නැහැ. මෙතන ඇති නේද? මෙතන තියෙනවා උඩ අර තියෙන. යාර්මුක් ගඟ තියෙන උඩ අර තියෙන යාර්මුක් පාල අතන ජබොක් තියෙන පාල. ඒක පෙරියාව ළඟ. අර මේක යාර්මුක් සමාවෙනවා කියලා කියනවා. යාර්මුක්. හරි. උඩ තියෙන්නේ උඩ තියෙන්නේ ගලිලේ. හා? හරිද? එතකොට මං කිව්වා මේ මුහුදට කියනවා එකක් කෙලසරෙත් කියනවා ගලීල මුහුද කියනවා තව එකක් තමයි තිබේරියස් මුහුද. යොහන් 21 තියෙනවා තිබේරියස් මුහුද. ඒකට හේතුව තමයි මේ මෙතන තිබේරියස් කියන නුවරක් පේනවා. තිබේරියස් නුවර. හරිද? මේ තිබේරියස් නුවර නිර්මාණය කරන්නේ තිබේරියස් අධිරාජ්‍යයට ගෞරවයක් පිණිස. ඒක ටිකක් පොඩි අද තැනක් නේද? ඒ නිසා ඒ නුවර නිසා අර මුහුදට මේ අතනක විලක් මේ විලට කියනවා රැල්ල ගහන නිසා සා විශාලයිනේ. දැන් අපි කියන්නේ මොකද්ද මේ පරාක්‍රම සමුද්‍රය කියන්නේ? සමුද්‍රයක් නෑනේ. හරිද? විශාලත්වනේ. විශාලත්වයේ තියෙන ලොකු වතුර තියෙන තරක්. හරිද? ලොකු විශාලත් නෑ අතරම ගණන් ගත්තාම නේද? හරි. නමුත් මේක තමයි ලක්ෂණ. එතකොට මේ කෘෂිකාර්මිකයි මාළු වලනවා දීවර කර්මාන්තේ ඉන්දියේර කර්මාන්තේ කඳු කරේම තියෙනවනේ. ඉන්දියේරු ඉන්නවා. ඒ වගේ ස්ථාන. එතකොට මැද කොටස අපි දකිනවා සමාරිය. පේනවනේ සමාරිය? සමාරිය. හරි. එතකොට සමාරිය තියෙනවා ගෙරසිම් කන්ද. හරි වැදගත් කන්දක් නේ. ගෙරසිම් කන්ද. හරි. අපේ ඒක නෑ වගේ නේද? එතකොට සමාරිය තමයි මේ පැත්තට වෙන්න ඒබ්‍රහීම් කඳු ඒ ආදි වශයෙන් තියෙන මම ඒක ගැන කතා කරන්න මේ මැද කෑල්ල මේ හරි මේ මැද කෑල්ල මෙන්න මේ හරි තියෙන ඒබ්‍රහීම් කඳු යායම තියෙනවා හරි හරි එතන යුදායින් හිල්ස් සහ සමාරියන් හිල් නැත්නම් සමාරිත කඳු මේ කෑල්ල කඳු යායක් තියෙනවා මේ තියෙන මේ කඳු යාය පේනවද මෙහෙම දිගට කඳු යාය තියෙනවා උඩ කෑල්ල සමාරිය කෑල්ල පල්ලෑ කෑල්ල යුදා කෑල්ල මේ පැත්තත් ආපහු කඳු යායක් තියෙන මේ පැත්ත උසයි මේ පේනවනේ මේ පැත්ත උසයි හරි මේ පැත්ත ටිකක් අඩුයි මෙතන බලන්න මෙතන තියෙනවා තාබෝර් මොකක්ද යෙරුසලම් කන්ද 744යි නේබෝ එක 793යි හරි ටිකක් ඉහළින් තියෙන මේ පැත්ත හරි එතකොට මේ ජෙරුසලම එකත් පොඩි කඳු යායක් වගේ හරි ඊට පස්සේ පල්ලෙහෙන් තියෙනවා යුදා දැන් යුදා කියන්නේ ඇත්තටම ප්‍රාන්තයක් දකුණට උනා රෝම ප්‍රදේශයක් ප්‍රාන්තයක් එක රෝම ප්‍රොවින්ස් එකක් එතකොට ඒකට දැන් ගලීලයට රජ කෙනෙක් හිටියා හැබැයි යුදායකට රජ කෙනෙක් හිටියේ නැහැ ඒක හිටියේ මේ පිලාත් වගේ මොකද්ද කියන ආණ්ඩුකාරවරු හරිද ඒකයි අර ජුදෙව්ගේ රජ කියන එක ටිකක් තදින් වදින්නේ මොකද යුදානේ එතකොට යා වෙන්නේ එතකොට යා පොලිටික දේශපාලන පැත්තකුත් තියෙන මේ පැත්තෙන් ගත්තාම
එතකොට අපිට පේනවා ඇති මේ කෑල්ල. මේ පේනවද කෑල්ලක් තියෙනවා. මේ කෑල්ල ඇවිල්ලා දැන් මෙහෙම බැලුවොත් එහෙම මේ තියෙන බෙරළ බඩ තැන ඊට පස්සේ ටික ටික උඩට නගිනවා. මෙන්න මේ තියෙන කෑල්ල තමයි ඔය මේ කෑල්ල. මේකට අපි කියනවා ෂෙෆිලාව කියලා. ඒ කියන්නේ මෙහෙම නගින තනිතලා තනක්. මේ පැත්ත හරිම සස්ත්‍රීකයි. මම හිතන්නේ මේ මැප් එකක් නැතුව ඇති මගේ ළඟ. මේ පැත්ත ඇත්තම සස්ත්‍රීක පැත්ත. මේ පැත්ත තමයි ඔක්කොම තියෙන ඔලිව් වතු තියෙන්නේ, මිදි වතු තියෙන්නේ ඔක්කොම තියෙන්නේ. දැන් මේ හරිය ආපහු වියලි ප්‍රදේශය. ඔය මැද කෑල්ල. මොකද කඳු දෙක අතර තියෙන්නේ. මේක ඇත්තට මෙන්න මෙහෙමයි. මෙහෙන් මූදු සුළං ඇවිල්ලා වදිනවා මේ කඳු වලට. වදිනකොට වැස්ස වැටෙනවා මේ පැත්තට. ඊළඟට එතනින් යහට ගිහිලා ආයෙ වදිනවා මේ පැත්ත කන්දේ. තවත් ඉතුරුලා තිබුණොත් ඒ පොඩ වැටෙනවා මේ පැත්තට. හැබැයි ඉතුරු ඔක්කොම මේ ඔක්කොම කාන්තාරය මේ පැති දෙකම අර පාලු කරේ කියලා කිව්වේ මේ පැත්ත. මේ කෑත යුදා පාලු කරේ මේ පැත්ත. සමාරිය පාලු කරේ මේ පැත්ත. එබ්‍රාහීම් පාලු කරේ කියලා කියන්නේ මේ පැත්ත. නැගිටින කඳු වලත් උඩ කෑල්ල මොනවද? පාලු කරේ. මොකද වැස්ස වැටෙන්නේ නැහැ. වැස්ස වැටෙන්නේ මේ පැත්තට. හරිද? ඒ නිසා තමයි මේ කෑල්ල මේ සුදුවට තියෙන්නේ. ජෝර්දාන් නිම්නය සුදු පාට තියෙන මේ පැත්තේ අතරම වර්ෂාව නැහැ. හුණු ගල් තියෙන මගේ ළඟ ඇති මම ඔන්න පෙන්නන්නම් ඒ පස්සේම ඇති මම ගෙන්න ගත්ත පස්සේම හුණු ගල් එක තියෙන පස් තියෙන මේ පැත්තේ. පැල හැදෙන්නේ නිකන් අර කර්කශ පාලු කරයක් කිව්වම කාන්තාරයක්ම නෙමෙයි. ඒතර ඒක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. පල්ලෙහාට වෙන්න ඔබට පේනවා ඇති මේ පැත්තේ තියෙන පෙරියාව ළඟම තියෙනවා මොකද නෙබෝ කඳ තියෙනවා 703ක්. ඒතර මේක තමයි මොආබ් කඳුය. කඳු මේ පැත්තේ ආපහු කඳු ගොඩක් තියෙනවා මේ මොආබ් කඳු කරේ. හරි. සේර් කඳු කරේ කියලා කියන්නේ. නවගස් මේ පරණ ගුසව සේර් කියලා. මේ කට්ටිය අර කට්ටිය පටලුණු තැන මේ පැත්ත කොහොම මොආබ් කඳු ඒ වගේ කඳු. හරි. තව දෙයක් තමයි මේ ජෝර්දාන් ගඟ තමයි ප්‍රධාන ජල මාර්ගය. ඔබ දැකලා ඇති. ඊළඟට ජෝර්දාන් ගඟෙන් කාලයකට ජෝර්දාන් ගඟ සම්පූර්ණයෙන්ම හීන වෙනවා. අර මේ මහවැලි ගඟ වගේ. මහවැලි ගඟ කාලයකට කෘෂ වෙනවා. කාලයකට මහත් වෙනවා. අර වැස්ස කාලෙට ගඟ යූරු තලා යනවා. ඒ වගේම තමයි ජෝර්දාන් ගඟ. ජෝර්දාන් ගඟ වෙලාවකට නිකන් පොඩි මේ දිය කඩਿੱත්තක් වගේ වතුර යන්නේ. හැබැයි එක කාලයක් එනවා යූරු දෙකටම පිරෙන්න දෙපැත්තම වැහෙන්න විශාල වශයෙන් වතුර තියෙන අවස්ථාවක් එනවා. ඒ කාලේ තමයි අපි දකිනවනේ නේද? යූරු තරා තියෙනවා. හරි. දැන් තව එකක් තමයි මේ සමාරියත් යුදෙව්වත් අතර මායිමක් නැහැ. හරි. ප්‍රධාන මායිමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හරි. මොකද මේ ප්‍රදේශ දෙකම ඇත්තටම එක කන්න. දැන් සමාර්ථය හැදුවෙන්න හේතුව මතකද කවුරුද දන්නවද? යුදෙවරු සමාර්ථයන් හරහා යන්නේ නැහැ. ඒ නිසා මේ කට්ටිය ගලිලෙන් යන එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තෙන් යන ආයෙ මෙහා පැත්තට. එහෙම තමයි යන්නේ. යස්වන්ස් තමයි මැදින් ගියේ. ඉතින් ගිහිල්ලා උන්වහන්සේ සුභාරංචි කියලා ගොඩක් අය ගැලීම ලැබලා නේද? සමාර්ථයත් ලොකු දෙයක් වෙනවා. හරි. ඉතින් සාමාන්‍යයෙන් යුදෙවරු යන්නේ අනිත් පැත්තේ. ඒ හරහා යන්නේ නැහැ. ඒ නගරේ හරහා යන්නේ. තව වතුර ගැන අපි ගත්තාම වතුර ජල උල්පත් කීපයක් තියෙනවා. එකක් තමයි මේ ගිහෝන් කියන උල්පත. ඊළඟට ජෝබ් ගෙලින්ද ඔක්කොම තියෙන්නේ මේ ජෙරුසලමේ. ඊළඟ සීලොම් පොකුණ යටින් යන වතුර
ඉතින් මේ වගේ ලිං එහෙම තියෙනවා. ලිං ප්‍රධාන ලිං වර්ග. මතකනේ අර කියන්නේ මේ ලිඳ දුන්නේ ජාකෝබ් අපිට දුන්නේ අපේ පියා. හරිද? ඒකේ සමාරියා. ඒතර ඔබ පේනත් ඒ වගේ ජාකෝබ්ගේ ලිඳ ආදී වශයෙන් ලිං ඒවා තමයි ජල ප්‍රභව හැටියට අපිට පේන්න තියෙන දේවල්. හරි නේද? එතකොට අපි කතා කරා මේ ගැන. තව වැදගත් එකක් තියෙනවා ඒ තමයි මේකේ දිගපල්ල ගත්තොත් මේ භූමියේ දිගපල්ල අපි කිව්වේ නේද? කිලෝමීටර් 150ක් විතර දිගයි. කිලෝමීටර් 75ක් විතර පළලයි. හරි? ඒ කියන්නේ මොකද්ද? ඔබ කුඩානේ. කුඩා ප්‍රදේශයක්. කීයද වැඩි කරාම කීයක් වෙනවද? වර්ග කිලෝමීටර් කීයක් වෙනවද? පොඩ වැඩි කළා කියන්න කීයක් වෙනවද කියලා අපි ඒක ලියාගමු. වර්ග කිලෝමීටර් නේද? එකසිය 50 වැඩි කිරීම 75. 11250 වර්ග කිලෝමීටර්. සාමාන්‍යයෙන් කියන්නේ දවසක් ඇතුළත තුල ඇවිදින්න පුළුවන් කියන්නේ. ඉතින් වේගෙන් යනවනම් වාහනයක පැයට කිලෝමීටර් 70 60 70ට යනවනම් මේ කොටේ රවුමක් ගිහින් යන්න පුළුවන්. දවසක් ඇතුළත. දැන් කිලෝමීටර් 150ක් කියන්නේ මෙහිඳන් නුවරට වගේ දුරක් නේ. නේද? කිලෝමීටර් 75ක් කියන්නේ ඉතින් කොහෙට වෙනකම්? නෑ 75ක්. කෑගලට අඩුයි නේ. කෑගල 75ද නෑ නේ. අඩුයි නේ. ඊටත් අඩුයි. වරකපොළ වගේ 30යි 40යි වරකපොළට වගේ. ඒ කියන්නේ එච්චර ලොකු දුරක් නෙමෙයි මේක. හරි. ඒක තමයි මේ ප්‍රදේශයේ ගන්න පුළුවන් දෙක. මම අක්ෂර ප්‍රදේශවලට මාක් කරනවා මොකද ඒක මේ කියන්න මේ දාලා නැහැ මේක. හරි. දැන් ඇයි මේ භූමිය වැදගත් වෙන්නේ? දැන් ගලාති පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4-5 පද කියනවා කාලය පැමිණි විට නේද? කාන්තාවක නැත්නම් ස්ත්‍රීකේ උපන් යේසුස් වහන්සේ අප වෙනුවෙන් ගැලවුස ආවා කියලා. ඒතර උන්වහන්සේ ඇයි මේ දේශය තෝරගත්තේ? ඇයි පලස්තීනයට ආවේ? ඇයි මෙහෙට ආවේ? ඒ කහඬු ප්‍රශ්නයක් නේ. බොහොම කුඩා භූමි භාගයක්. දැන් යේසුස් වහන්සේ නම් කොයිව තැනකවත් කියන්නේ බුදුහාමුදුරු වෙන පස් මහා බැලුම් අහලා තියෙනවා. පස් මහා බැලුම් කියන්නේ මොකද්ද? කාලය, දීපය, දේශය, කුලය, මව. මේ පහ බලන්නේ බුදුහාමුදුරු ආව කියන්නේ. අපිට යේසුස් වහන්සේන් බලලා නෑනේ. නේද? හරි. නමුත් අපිට එක දෙයක් තියෙනවා. ඇයි මේ දේශය තෝරගත්තේ? හරි. දැන් යුදෙවරුන්ගේ ලෝක දෘෂ්ටිය යුදෙවරුන්ගේ මාස් තියෙන්නේ මේක තමයි ලෝකේ කේන්ද්‍රය කියලා. අපේ ලංකාව නිසා ලංකාව කේන්ද්‍රය කියලානේ. නේද? එහෙම එකක් නෑ ලෝකේ ඇවිල්ලා බෝලයක්. බෝලේ කේන්ද්‍රයක් හොයාගන්න බෑනේ. හරිද? මතක් හොයාගන්න බෑනේ. කොහෙන් ගියත් රවුමට යන්න පුළුවන්. හරිද? ඒ නිසා ගෝලයක මතක් හොයාගන්න බෑ කොහෙන්වත් හරි. හරි. ඒක අපි හදාගන්න යන්නේ. අපි විසින් හදාගන්නවා මේක තමයි නේද? දැන් අපි සිතියම මේ අතට අපි සිතියම ගියාට අනික් අතට බලන සිතියම බාදාගෙන නේද? දකුණු උතුරට කරාම දකුණු උතුරේ උඩ දාලා බැලුවොත් එහෙම සිතියම කරපිට හැරෙනවා. හරිද? ඒක මේ අපි විසින් කරපු යන්නේ. හරිද? දැන් ලංකාවේ සිතියම් ඔක්කොම ලංකාවමද තියෙන්නේ. හරි? ගිහිල්ලා ඕස්ට්‍රේලියානු සිතියමක් ගන්න. ඕස්ට්‍රේලියාවමද තියෙන්නේ. හරි? බ්‍රිතාන්‍ය ගියොත් බ්‍රිතාන්‍යමද තියෙන්නේ. හරිද? ඇමරිකාවට ගියොත් ඇමරිකාවමද තියෙන්නේ. ඉතින් සිතියම මිලදී ගන්න තැනට අනුව තමයි සිතියමේ
කේන්ද්‍රය වෙන්නේ. ඒ නිසා කේන්ද්‍ර කතාවක් කියන්න බෑ. හරිද? යුදවුර බෑම කියනවා. අපි තමයි කේන්ද්‍රය කියලාම කියනවා. හරිද? ඊයුසම තමයි කේන්ද්‍රය. එහෙම ගන්න නෑ නේ බෝලේක කොහෙද කේන්ද්‍රයක් තියෙන්නේ. හරි. ඒක පැත්තක දාන්නකො. ඇයි මේ භූමිය වැදගත් වෙන්නේ? ඇයි යේසුස් වහන්සේ මේ භූමියට ආවේ? ඇයි යේසුස් වහන්සේ ලංකාවට ආවේ නැත්තේ? ලංකාව සුන්දර රටක් නේ අප්පා නේද? ඊළඟට ඇයි ඇමරිකාව වගේ රටක ඉපදුනේ නැත්තේ? ඇයි එංගලන්තේ නම් සීතලයි අපිට සීතල නිසා පැත්ත. ඉන්දියාව වගේ ඉන්දියාවත් දුප්පත් නේ. නේද? මොකද හේතුව? තෝරගත්ත මොකක්ද තෝරගත්ත කියන්නේ? ඊශ්‍රායල් ජාතියට දුන්නා. ඇයි තෝරගත්ත කියන්නේ? ආබ්‍රහම්ගේ පොරොන්දුනේ. ආබ්‍රහම්ගේ පොරොන්දුව දාවිද්ගේ ගිවිසුම. ආබ්‍රහම් ගිවිසුම මොකක්ද? උපති 12. ඊළඟට දාවිද්ගේ ගිවිසුම මම හිතන්නේ 2 සාමුවෙල් 7ද? ඔව්. හරි දාවිද්ගේ ගිවිසුම. එතකොට ඒ ගිවිසුමේ කියනවා මේක තමයි මෙසායාගේ ස්ථානය වෙන්නේ මේ නුවර. ඒත් ඒක තමයි ඇත්තටම යේසුස් වහන්සේ මේ නුවර තෝරා ගැනීමට හේතුව. හරිද? හැබැයි දැන් මේපත් වෙන අවස්ථාවේදී රෝමේ අයිති වෙන කාට මේ පලස්තීනයේ අයිති වෙන රෝමයට. රෝමේ ඇවිල්ලා යටත් වැසි රටක් රෝමේ. හරි? ක්‍රිස්තු වර්ෂ 63 තමයි අතරම ක්‍රිස්තු පූර්ව 63 තමයි රෝමවරු අල්ලාගන්නේ. හරි. අනික් අතට මේ ප්‍රදේශවල වැදගත් ඇයි දන්නවද? මේ පැත්ත කාන්තාරය. මේ පැත්ත මුහුද. ඒ නිසා බිමින් යන භූමිය පාවිච්චි කරලා යන සියලුම වෙළඳාම් යන්නේ මේ හරහා. එක්කෝ මේ හරහා යන්නේ එක්කෝ අනිත් පැත්තෙන් යනවා. රජමාවත ඇතුළේ මේ පැත්තෙන් කිංග්ස් හයිවේ කියන එක වැටලා තිබුණේ මේ පැත්තේ. ඊළඟ වෙරළබඩ තැන්න හරහා කියන්නේ මේක තමයි වෙරළබඩ තැන්න. මේ හරහා යනවා තව පාර. අර අපි කතා කරන්නේ සේදමාවත. සේදමාවත මෙහෙන් ජොයින් වෙනවා. හරි? වෙරළබඩ තැන්නෙන් හෝ රජමාවතෙන් හෝ තමයි ඊජිප්තුවට එන්නේ සේදමාවත. හරිද? ඒතර සේදමාවතේ කොටසක් බවට පත් මොකද්ද? මේ භූමි භාගය. පේනවනේ කොච්චර වැදගත්ද කියලා. ඒතර ඇත්තට මේ භූමි භාගය ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් හරි වැදගත් භූමි භාගයක්. මේ පැත්තේ බලය සම්පූර්ණයෙන්ම රඳාපවතින්නේ කා අතේ මේක තියනවද කියන එක. හරිද? මොකද මේක හරහා තමයි ඔක්කොම වෙළඳ බඩු ඊජිප්තුවට, ඉතියෝපියාවට, ඉතින් පල්ලෙහා තියෙන රටවලට යන්නේ. ලිබියාවට පාන. නැත්නම් ඉතින් බෝට්ටුවක යන්න ඕනේ. හරි. ඔරුවක දාලා කොයින් හරි ඔරුවෙන් නම් යවන්න ඕනේ. ඊට වඩා ලේසි බිමින් යන්නේ. දැන් අපි දන්නවා මේ පැත්ත මෙහි කෑල්ලට අපි කියනවා දැන් මේ කෑල්ල සාමාන්‍යයෙන් මේ ඔක්කොම අයිති වෙන්නේ අරාබිය කියන කොටසට. දැන් අපි අරාබිය කියන එකයි එදා අරාබිය කියන එකයි දෙකක්. හරිද? දැන් අපි ඉගෙන ගන්නවානේ පුරාතන මැද පෙරදිග මේ පලස්තීනය කියලා මේ පස්සේ මෙසොපොතේමියාව කියලා කොටසක් ඉගෙන ගන්නවා අපි. අන්නේ මෙසොපොතේමියාව කියන කොටස ඊජිප්තුව ළඟට වෙනකන් අපි කියන්නේ අරාබිය කියලා. මේ පැත්ත නබිතිය කියන එක. මේ කෑල්ල නබිතිය කියන එක. මේ කෑල්ලෙත් ගාක් ඔය කවලම් වලින් වෙළඳාම් කරන හිටියා. කළු ජාතිකයන් හිටියේ කළු අය. හරි. ඒතර අපිට පේනවා ඇති අතිශයම වැදගත් භූමි භාගයක් වෙනවා මේ දේශපාලන වශයෙන්. අනික් එක තමයි මේ භූමිය තව ලස්සන දෙයක් වෙලා තමයි ඒක තමයි එදා ලෝකයේ භාෂාව සහ එදා ලෝකයේ සංස්කෘතිය. මොකද්ද? ග්‍රීක සංස්කෘතිය, ග්‍රීක භාෂාව පාවිච්චි කරන මේ භූමි භාගය. ඒ නිසා මේ භූමි භාගයේ ඉන්න කෙනෙකුට ලෝකේ ඕනම රටකට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඇයි? ග්‍රීක මේ පැත්තෙන් ඉන්දියාව දක්වා ගියොත් ග්‍රීක භාෂාව, මේ පැත්තෙන් ස්පාඤ්ඤ දක්වා ගියොත් ග්‍රීක භාෂාව, අර පැත්තේ ඉතියෝපියාව දක්වා ගියොත් තිබුණා. ඒ කියන්නේ ග්‍රීක භාෂාව තමයි දැන් මොකද්ද? ෆ්‍රැන්කා ලින්ගුවා. මොකද්ද? පොදු භාෂාව. හැමෝම දන්න භාෂාව. ඒ නිසා සුභාරංචියන් හරි ලේසි. අනික රෝමය අයිති කරන් තියෙන රෝමයේ තියෙන එක සෙල්ලමක් තමයි මොකද්ද? ඒ අය පාර හදනවා. ඒ පාර හදන්නේ. වෙළඳාම නෙමෙයි.
යුද්ධයක් ඇති වුණොත් එහෙම මොකක් හරි කට්ටියක් නැගිට්ටොත් ඔවුන් මර්ධනය කරන්න ඉක්මනට හමුදාව ගේන. ඒ නිසා ලස්සන්ට ගල් දාලා අල්ලපු පාරවල් තියෙනවා නිකන් අර කියන්නේ මොකද කාපට් දාලා වගේ කාපට් පාරවල් පටන් ගත්ත ඉස්සලා මේ කට්ටිය. අර කියන්නේ ඕ හැම පාරමෙන් රෝමිල කියලා කියන්නේ. හේතුව තමයි එයාට කොහෙන් ගියත් දඬ බඩ ගාලා කට්ටිය ගෙනලා සුන්නත් දූරෙන්න දෙන්න පුළුවන් හරිද? හරි. දවසක් ඇතුළත කොහොම ගෙනල්ලා දෙන්න පුළුවන් කවුද නගිටින්න දීලා යන්න පුළුවන් ආය යන්න. ඔක්කොම ටික පොලිමට පාර දිගේ කුරුසොල යන ගහල් තියන්න පුළුවන් නේද? ගස්වල ඔක්කොම බෙලික ඔක්කොම එල්ල කපලා එල්ලලා තියන්න පුළුවන්. හරිද? ඒව කරත් කරනවා මේ ගස්වල එල්ලනවානේ කොහොමද? හරිද? ඔළුව කපලා එල්ලනවා, අතපය කපලා එල්ලනවා, කකුල් කපලා එල්ලනවා, ඉතුරු කෑල්ල එල්ලනවා. ඉතින් ගස්වල එල්ලලා තියෙන අමතරම. ඔය දකින්න බය වෙනවා මිනිස්සු. බය කරන්නේ ඕනේ මිනිස්සුන්. හරි. ඉතින් ඒක අපිට පේනවා ඒකත් එකේ ක්‍රියා කලාපයත් එක්ක. හරි. මේ ටික තමයි මම ඇත්තටම මේ භූගෝලය ගැන කතා කරන්න කියලා කල්පනා කරේ. හරිද? එහෙනම් අපි තේකක් බිලෙමු නේද? තේක බොන්න වෙලා හරි නේද? ඊට පස්සේ අපි තව ටිකක් කතා කරමු යේසුස් වහන්සේගේ මුල් කාලය ගැන. එමෙත යේසුස් වහන්සේගේ උපතට කලින් කාලය ගැන පොඩ්ඩක් අපි කතා කරමු. හරි. අපි නම් තේක ඉතින් අපි ඊළඟට යේසුස් වහන්සේ ගැන කතා කරනකොට අපි ආරම්භ කරන්න වෙන්නේ යේසුස් වහන්සේගේ పూర్ව ජම්මික පැවැත්ම ගැන තමයි කතා කරන්න වෙන්නේ. දැන් මේක ගැන කතා කරන අපිට වැදගත් මේ ගැන කතා කරන්න එකම එක පොතක විතරයිනේ. ඔබ දන්නවනේ. යොහන් පොත විතරයි මේ ගැන කතා කරන්නේ. හරි. හැබැයි යොහන් පොත ගත්තත් යොහන් කතුවරයා නැත්නම් යොහන් ඉවැන්ජලිස්ට්වරයා අපිට මෙහෙම කියනවා. මේ පොත ලියා නැති වෙනත් බොහෝ හාස්කම් යේසුස් වහන්සේ ශ්‍රාවකයන් ඉදිරියේ සිදු කළසේක. මේ ඇවිල්ලා යොහන් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 30 සහ 31. ඒත් මේවා ලියන ලද්දේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වන ක්‍රිස්තු වරයාණන් බව ඔබ අදහා ගන්නා පිණිසත් ඇදහිීමෙන් ජීවත් වීම පිණිසත්ය. ජීවනය ලබන පිණිසත්ය. එතකොට මේ යොහන් පොත ලිවීමේ පරමාර්ථය කතුවරයා විසින්ම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. මගේ පරමාර්ථය මේ යේසුස් වහන්සේගේ ඓතිහාසික පැවැත්ම ගැන ඔප්පු කරන්නවත් නේද? අපි දැන් කතා කරේ මෙච්චර නේද? ඒ ගැනවත් නෙවෙයි. උන්වහන්සේ සිටියා, උන්වහන්සේ ජීවත් වුණා, උන්වහන්සේ කරපු දේවල් පිළිබඳව සාක්ෂි දෙන්න පුළුවන්කම ලැබුණා. නමුත් මගේ මූලික පරමාර්ථය වෙන්නේ මේ පොත ලියන්නේ ඔබව නේද? ඔබ යේසුස් වහන්සේව අදහාගෙන, එතකොට ඒක ආගමික පොතක් නේ? අදහාගෙන ඒ තුලින් මොකද වෙන්නේ? ඒ තුලින් ඔබ සදාතන ජීවනය ලබා ගැනීම. ඒක තමයි වැදගත්ම දේ. හරි. මම මේ තව එක කොටසකින් පෙන්නන්නම් යොහන් එක පළවෙනි යොහන් පොතේ ඔහු ආරම්භ කරන විදිය බලන්න මේ ඔහුගේ කෘතිය. හරි. පළවෙනි යොහන් පොතේ අපි බලමු බලන්න ඔහු මේ කෘතිය ආරම්භ කරන විදිය. මූලාරම්භයේ පටන් ගැනීමේ මූලාරම්භයේ පටන් වූ ජීවනයේ ධර්මයානන් ආපවර ධර්මයානන් කියන වචන තමයි වාක්‍යානු කියන වචන ලොගොස් කියන එක ගැන අපි ඔබට ලියමු. අපි උන්වහන්සේ කනින් ඇසිමුව, අපේ ඇස් වලින් දුටිමුව, දැක බලා අපේ අත් වලින් ස්පර්ශ කළමුව. මේ ජීවනය දෘශ්‍යමාන විය. අපි එය දැක ඒ ගැන සාක්ෂි දරමින් පියාණන් වහන්සේ සමග වැඩ විසූ අපට දෘශ්‍යමාන කරන ලද සදාතන ජීවනය ඔබට ප්‍රකාශ කරමු. අප ඔබටත් ප්‍රකාශ කරන්නේ අප ඇසූ දුටු ඒ දේමය. අප එසේ කරන්නේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේද සමග පවත්නා අපේ සහභාගීකමට ඔබත් පෞකාර වන පිණිසත්ය.
හරිද? අප මේ ලියන්නේ අප හැමගේ ප්‍රීතිය සම්පූර්ණ පිණිසක්. එතකොට මේක ඇවිල්ලා මොකද්ද? ඇසිදුටු සාක්ෂිකරුවෙක්ගේ ලියවිල්ලක්. හැබැයි ඔහු මේ කෘතිය ලියනකොට ලියන්නේ මේ කෘතියේ මූලික පරමාර්ථය වන්නේ ඔබ දේශස් වහන්සේව දැනගෙන අදහගෙන සදාතන ජීවනය ලබන්න. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේත් එක්ක අපිත් එක්ක තියෙන අපි ක්‍රිස්තුස් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවයට ඔබත් පැමිණෙන්න. ඒ තුලින් ඔබත් මේ සදාතන ප්‍රීතියට ඇතුල් වෙන්න. මේක තමයි පණිවිඩය. හරි? දැන් ඒක තමයි යොහන් තුමාගේ අදහස. ඒතර යොහන් තුමා දැන් මේ රචනාව ආරම්භ කරන්නේ ජේසුස් වහන්සේගේ పూర్ව ජම්මික පැවැත්මත් එක්ක. දැන් අපි මතෙව් පොත හෝ ලූක් පොත දිහා බැලුවොත් අපිට පේන කාරණයක් තමයි මතෙව් පොත සහ ලූක් පොත යේසුස් වහන්සේව ගෙන යනවා ආදම් ළඟට. නේද? මතෙව් ගෙනියන ඇත්තටම මේ දාවිත් ළඟට, හරි, අබ්‍රහම් ළඟට. නමුත් මම හිතන්නේ ලූක් පොත ගෙනියනවා ආදම් ළඟට. හරි. එතකොට අපිට පේනවා ආරම්භක පටන් ගැනීම තියෙන්නේ පළමු මිනිසගෙන්. හැබැයි යොහන් තුමා ඊටත් එපිටට ගෙනියනවා. ඒ කියන්නේ කාලය ආරම්භ වෙන්න කලින් කාලය ගෙන යනවා. ඒක උත්ප්‍රාසයක් නේ. කාලය ආරම්භ වෙන්න කලින් තිබු කාලය. එම කාලයක් නෑ නේද? කාලයට පස්සේ කාලෙට කියන්නේ කාලෙට පෙර සිදුවීම් ගැන. අපි මේ දන්න ආරම්භයට කලින් සිදුවීම ගැන. හරි. ඉතින් ඒක තමයි මේ අපිට යොහන් තුමා ගේන්නේ. බලන්න යොහන් තුමා කියන කතාව. ආරම්භයේදී ධර්මයානෝ සිටිසේක. නැත්නම් වාක්‍යයානෝ සිටිසේක. නැත්නම් මේ වචන දෙකම මම හිතන්නේ ගැලපෙන්නේ නැහැ. අපි ලොගොස් කියන වචනේ දුක්. හරිද? ආරම්භයේදී ලොගොස් සිටිසේක. ලොගොස් දෙවියන් වහන්සේ සමග සිටිසේක. ලොගොස් දෙවියන් වහන්සේව සිටිසේක. ආරම්භයේදී උන්වහන්සේ දෙවියන් වහන්සේ සමග සිටිසේක. සියලු උන්වහන්සේ කරුණකට මවන ලද්දේ. උන්වහන්සේ නොමැතිව මවන ලද කිසිවක් නොවිය. එතකොට පළවෙනි කාරණය තමයි ජේසුස් වහන්සේ නැත්තම් මේ කතා කරන ලොගොස් දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් ත්‍රිත්වයේ තුන්වෙනි තනන් වහන්සේ, දෙවෙනි තනන් වහන්සේ. උන්වහන්සේ పూర్ව ජාමික පැවැත්මක් තිබුණු තනන් වහන්සේ. එතකොට මේ පොළොවේ මාංශමත් වීම නෙමෙයි උන්වහන්සේගේ ආරම්භය වෙන්නේ. ඊටත් පෙර සිට උන්වහන්සේ පවතින එක තමයි මේ කියන්නේ. හරිද? දැන් ධර්මයානෝ කියන වචනේ නැත්නම් ලොගොස් කියන වචනය අපිට ටිකක් හරි අමාරුයි තේරුම් ගන්න නේ. මොකද්ද මේ වචනය? පළවෙනි සතවර්ෂයේ ලොගොස් කියන වචනය පාවිච්චි වුණු ආකාරය ගැන මෙතන ඇති මම හිතන්නේ මම කරපු අධ්‍යයනකින් ගත්ත කොටස් වයක් ඇති. මේ වචන ඉස්සලාම් පාවිච්චි කරන්නේ මේ කවුද? ඉස්සලාම් පාවිච්චි කරන ෆීලියෝ තමයි ඒක පාවිච්චි කරන්නේ. ඉතින් මේක පළවෙනි එක තමයි මේ තියෙන්නේ මේ ලෙක්ෂනරියක් බීඩක් කියන ලෙක්ෂනරිය. මේකේ පළවෙනි එකට ඔබට පේනවා ඇති communication whereby the mind find expression word. logos කියන එක මොකද වචන. ඒතර මනසේ තියෙන සිතුවිල්ලක් ප්‍රකාශ කරන්න පාවිච්චි කරන අපිට කියනවා මෙවලම වචන logos කියලා ගන්න පුළුවන්. හරි? ඒතර ඒක ප්‍රධාන වශයෙන්ම වචන කටින් නිකුත් කරන්නේ. හරි? ඊළඟට අපි ගියොත් ඒ පොඩක් පල්ලෙහාට බාන්නගේ කොච්චර දේවල් තියෙනවද නේද? දෙවෙනි එකට ගියාම කම්පියුටිං, රෙකනින්. එතකොට ලොගොස් කියන එක පාවිච්චි කරන්න පුළුවන් යම්කිසි සිදුවීමක් විස්තර කරන්න. යමකුගේ ක්‍රියාවල් විස්තර කරන්න. හරි? අර අපි කියන account එකක් කියන්නේ accounts කියන්නේ account එකක් වාර්තාවක් වගේ ඒවා දක්වන්න
ලොගොස් කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඊළඟ තුන්වෙනි එක තමයි මෙතන කියනවා the independent personified expression of God, the logos. හරි. එතකොට දෙවියන් වහන්සේගේ ස්වාධීන පුද්ගලත්වයක්. හරි. මානව බවත්ව රෝපණයක්. මෙතන කියන්නේ show traces of way of thinking that was widely spread in the contemporary syncretism as well as Jewish wisdom literature. Philo most prominently features which is the concept of logos, independent personified word. එතකොට මේ වචනය කියන එක පාවිච්චි කරලා තියෙනවා මොකද්ද? උන්වහන්සේගේ පුද්ගලාරෝපිත ක්‍රියා කරන තනත් එක්කෝ වචනයක් ලෙස, හරි වාක්‍යයක් ලෙස. එතකොට මේක යුදෙව් ලෝකයේ තිබුණ ෆීලෝ තමයි ඉස්සරහ පටන් ගන්නෙ. මේක ඇවිල්ලා ප්‍රඥාව කියන එක. මොකද අපි දකිනවා මේ හිතෝපදේශ පොතේ අපිට ස්ථාන කීපයක 9 වෙනි පරිච්ඡේදය මම හිතන්නේ දකිනවා ප්‍රඥාතමෝ අඥානය ඥානය සහ ප්‍රඥාව කියන එක පුද්ගලාරෝපණය කරනවා. නේද? ප්‍රඥාතමෝ කතා කරනවා කට්ටියට එන්න. ඇයිලා මගේ කියන එක. ඒ වගේම මෝඩ අඥානය කමත් කතා කරනවා එන්න. අරයයි ගෙදර තියෙන්නේ සදාතන ජීවනේ. මෑ ගෙදර තියෙන මොකද්ද? සදාතන විනාශය. ඒක පාතාලට යන මාර්ගය කියලා එහෙම කතා කරනවා. හරි. එතකොට ඒ ලක්ෂණය මේ ප්‍රඥාව කියන එක. එතකොට දෙවියන් වහන්සේගේ ප්‍රඥාව පහළ වීම කියන අදහසමයි ලොගොස් කියන එක. මම කිව්වේ ලොගොස් කියන වචන අපි මේ විදිහට පාවිච්චි කරනවා. මොකද නැත්තම් මේක ධර්මයානෝ වාක්‍යයානෝ කිව්වම හරි අමාරුයි. එතකොට ග්‍රීක භාෂාවේ ලොගොස් කියන වචනේ පාවිච්චි කරනවා මූල ධර්මයට. හරිද? ලෝකයේ පවතින මූල ධර්ම වලට. එතකොට අපිට මෙතන මේ කතා කරනවා දෙවියන් වහන්සේගේ ප්‍රඥාව, දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ වාක්‍ය, දෙවියන් වහන්සේගේ අර අපි කිව්වාගේ ක්‍රියාකාරී පුද්ගලත්වය, පුද්ගලාරෝපිතත්වය. ඔබට උන්වහන්සේගේ ප්‍රඥාව. දැන් ඔය ඔගස්ටින් අක්වයිනස් වගේ කට්ටිය මේකට පාවිච්චි කරනවා ප්‍රඥාව කියලා. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කියන වචනේ පාවිච්චි කරනවා. ප්‍රඥාව පොළොවට ආවා. අන්න ඒවයි කතාවක්. උන්වහන්සේගේ දිව්‍යමය ප්‍රඥාව කියන වචනේ කවුද ඔගස්ටින් පාවිච්චි කරනවා ඔහුගේ සුම්මා තියොලොගියා එකේ කීවෙනි පොතද? 3 වෙනි පොතේ මම හිතන විදියට. හරි. යේසුස් වහන්සේ ගැන කතා කරනකොට මේ කොටස අරගෙන ඔහු කතා කරනවා මේ ගැන. එතකොට පළවෙනි එක උන්වහන්සේ එතකොට දෙවියන් වහන්සේගේ හිටියා. ඉතින් මේක ගැන අපිට ඕන තරම් තියෙනවා වාක්‍ය නේද? අපිට ඕන තරම් වචන හොයාගන්න පුළුවන්. එපීස පොතේ තියෙනවා නේද? උන්වහන්සේ අපි වෙනුවෙන් නේද පූජා වුණා කියලා. කාලේ ආරම්භයට පළමුව උන්වහන්සේව ඒ වගේ වචන ගොඩාක් තැන් තියෙනවා අපිට එහෙම කතා කරන්න පුළුවන් වෙනවා. හරි. එතකොට මෙතන පැහැදිලි දේ තමයි අපිට මෙතන කතා කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ పూర్ව ජම්මික පැවැත්ම. ඒක වැදගත්. ඒ කියන්නේ උන්වහන්සේ ත්‍රිත්වයක් හැටියට උන්වහන්සේ පැවතුණා. උන්වහන්සේ මැවිල්ලේදීත් උන්වහන්සේ ප්‍රධාන වශයෙන් ක්‍රියා කළා. කොලොසි පොත කතා කරනවා මම කියන්නේ. හරි. ක්‍රිස්තුස් වහන්සේ සියල්ල දරාගෙන සිටිනවා කියලාත් කියනවා. ඊට පස්සේ බලන්න. උන්වහන්සේ තුළ ජීවය විය. ඒ ජීවය මනුෂ්‍යයාගේ ආලෝකය විය. ආලෝකයේ අන්ධකාරය බබලයි. අන්ධකාරය කිසි කලක ග්‍රහණය නොකළේය. දෙවියන් වහන්සේ එබා වදාළ මිනිසෙක් විය. ඔහුගේ නම යොහාන්ය. ඔහු පැමිණියේ තමා මගින් සියලු දෙනා අදහ ගන්නා පිණිස ආලෝකය ගැන සාක්ෂි දරීමටය. සාක්ෂිකාරක වශයෙන් ඔහු ඒ ආලෝකය නොව ඒ ආලෝකය ගැන සාක්ෂි දරන පිණිස තැනැත්තේය. සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරන සත්‍ය ආලෝකයා නෝ ලෝට උදා වෙමින් සිටිසේක. හරිද?
එතකොට ආපහු මෙතන කලින් වචනය දැන් මෙතන ආලෝකය. ආලෝකය කරන තැනත්තා. ආලෝකයා නෝ. හරිද? අනික් අයව ආලෝකණය කරන එක්කෙනා. හරි? ඔකට අහලා තියෙනවද මේ ධම්මචක්ක පවත්තති සූත්‍රය? අහලා කියලා තියෙනවද කසරක් කරේ? හරිද? ඒකෙදී බුදුහාඳුරෝ පළවෙනි වතාවට හොයා ගන්නවනේ මේ සත්‍ය. ඒ කියන්නේ බුදුහාඳුරේ ප්‍රශ්නේ තමයි ඇයි මිනිස්සයා මේ සංසාර වුණා. ඒක ඉන්දියානු සංකල්පයක් සංසාර චක්‍රය කියන එක. සංසාර චක්‍රයෙන් මෙරි මෙරි ඉපදෙනවා. ඒකට බුදුහාඳුරෝ තේරුම් ගන්නවා මේ මෙරි මෙරි ඉපදීම තමයි මොකද්ද? දුකට මේ මිනිස්සයාගේ විඳීමට හේතුව. හරි? මනුෂ්‍ය දුක් විඳින්න හේතුව මේ නැවත නැවත ඉපදීම. ඉතින් නැවත නැවත ඉපදින එක බිඳ දමන එක තමයි මොකද කරන්න ඕනේ? එතකොට ආපහු අපි නැවත ඉපදෙන්නේ නැහැ. එතකොට ආයි දුක නැහැ. නැත්තම් මනුෂ්‍ය නැවත නැවත ඉපදෙමින් නැවත නැවත අනේක වාරයක් දුක් විඳිනවා. හරි? ගැඩබෙලෙක් වල ඉපදෙනවා මොකක් කරවල ඉපදෙනවා. මොකක් කියන්න බෑ මොනක විදියට නේද? උදැලෙන් ගමන් දෙකට කැඩෙනවා. ඊට පස්සේ ආයෙ තව එකෙක් වෙලා ඉපදෙනවා මොකක් කරන්නේ නේද? අපි තුමු මේ කුරුමිණෙක් ඉපදෙනවා නේද? ඌ ඇවිල්ලා බාගෙට ගිල්ල යනකොට ඔන්න කුරුල්ලෙක් කනවා. ආව ආයෙ මරනවා. ආයෙ ඉපදෙනවා. නේද? ඒ පාර ඌරෙක් වෙලා ඉපදෙනවා. නේද? ඌරු පැටියෙක් වෙලා ඉපදෙනවා. නේද? ඌරු පැටිය දුවන් යනකොට කරත් එකට අහු වෙනවා. අයියෝ ඌ මරනවා. ආපහු ඉදෙනවා. එමනේ කතාව යන්නේ ඉතින්. හරිද? ඉතින් මොම භව චක්‍රය වගේ නේද? එකිනෙකට මාරුවි යනවා. එතකොට බුදුහාඳුර හොයාගන්නව නෑ මේක කඩන්න තියෙන එකම තැන තමයි තණ්හාව කියන එක නැති කරන. තණ්හාව නැති කරාම තණ්හාවෙන් තමයි අල්ලගන්නේ උපාදානය අල්ලගන්නවා. අල්ලගත්ත ගමන් ආපහු ඉපදිනවා. તો තණ්හාව කඩන එක තමයි ලෙස. තණ්හාව කඩන පුළුවන් දේ තමයි දැනුම ඇති කරන අවිද්‍යාව. මෝඩකම නිසා තමයි තණ්හාව දෙන්නේ. තණ්හාව නිසා එතකොට විද්‍යාව. ඒ කියන්නේ මොකද්ද? අපි අවබෝධය ලැබුණාම මෙන්න මේක තෘෂ්ණාව කියලා ඒක මඩින්න ලේසි. හරි? එතකොට අපි අහලා තියෙන අවිද්‍යාව පත්‍ය තණ්හා පත්‍ය ඔම කියනවා. හරිද? කටපාඩමින් මතකයි නේද? මම තාම මතකයි. හරිද? ඉතින් හරි. එතකොට ධම්මචක්ක පවත්තන සූත්‍රයේදී බුදුහාඳුරෝ පවතින මේ කියනකොට උන්වහන්සේ කියනවා මේක ආවා මේක සිද්ධ වුණා මෙහෙම කියලා ආලෝකෝ උදපාදති කියනවා. ආලෝකය පැමිණුණා. ආලෝකවත් වුණා. ඒ කියන්නේ මේ බුදුහාඳුරන්ට දැනුම ආවා. ඒ වෙලාවේ ප්‍රඥාව පහළ වුණා. ඒ ප්‍රඥාව පහළ වීම බුදුහාඳුරෝ විග්‍රහ කරන්නේ මොකද්ද? ආලෝකයක් ඇති වුණා. හරිද? ඒකයි උන්වහන්සේ ආලෝකණය වුණ තරන් වහන්සේ කියලා කියන්නේ. එන්ලයිටන් වන් කියලා කියනවනේ. එන්ලයිටන් වන්. දැන් මෙතන තියෙන ලයිට් itself නේද? ඒ කියන්නේ අනික් මිනිසුන් ආලෝකණය කරන ආලෝකය. ආලෝකය යානෝ. හරිද? ඒ කියන්නේ උන්වහන්සේ එන්ලයිටන් නෙමෙයි. උන්වහන්සේද ලයිට්. ආලෝකය. හරිද? එතකොට එතන අපිට බොහොම පැහැදිලිව මෙතන කියනවානේ ආලෝකණය යානෝ ලෝට උදා වෙමින් සිටිසේක. ඒතර මේ බාහන කාරණා අන්ධකාරය ආලෝකය. හරි කලින් ප්‍රඥාව ධර්මයාන වචනය එහෙම නැත්නම් වාක්‍ය එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ දිව්‍යමය ප්‍රඥාව දෙවියන් වහන්සේගේ දිව්‍යමය මොකද්ද මානව භවත්ව රෝපණය වීම කියලා කියනවා. හරි උතර එක තමයි කියන්නේ ආලෝකය ගැන කතා කරන්නේ. හරි මේකනේ අපි කියන්නේ සත්‍ය ජීවෙන්ද ආලෝකද මම ආදි වශයෙන් කියන්නේ. හරිද? අපි මතක තියාගන්න මම මෙහෙම කිව්වට අමතක කරන්න එපා. මේ කතා කරන්නේ සම්පූර්ණ ලෝක දෘෂ්ටීන් දෙකක්. චින්තන නැත්නම් අපිට කියන්න පුළුවන් සාංකල්පීය රාමු දෙකක්. බුදු දහම යන එක විදියකට ක්‍රිස්තියානි ධර්මය යන තව විදියකට. අරක චක්‍රීයයි මේක රේඛීයයි. හරිද? ඒ නිසා මේවා ගලපන්න යන්න එපා. අර තාපලින් ජෙරොම් හිරෙත් යනවනේ. එහෙම ගලපන්න බෑ. මොකද දෙකක්. හරි. ඒ චින්තන පද්ධති දෙකක්. මේකේ අපි කතා කරන්නේ මේකට අදාළ. මේ කතා කරන්නේ මේකට අදාළ. නැතුව මේකේ කාරකට උතුම් අරක එක මේකට උතුම් කියන්න බෑ. මොකද ඒක සම්පූර්ණ වෙනස්ම චින්තන සාංකල්පීය රාමු දෙකක්. හරිද? අනේක මත conceptual frameworks දෙකක්. ඒවා අපිට
සංසන්දනය කරන්න බෑ. ඉතින් ඒ අතින් මේ පස් ජරම් වැරදි. හේතුව මේක සංසන්දනය කරන්න එකම තලයේ තියලානේ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න ගියොත් එම වෙන්නේ ආගමික මොකද කියන්නේ නින්දාවක්. තව කණ්ඩායමකට හිත රිදවීමක් ඇති වෙන්නේ. ඒ නිසා මම පෙන්නුවේ ඒ ප්‍රඥාව පැමිණීම කොහොමද අපිට ආලෝකවත් වෙන්නේ කියලා. ඒක තමයි මෙතන යොහන්තුමා කියන්නේ අපිව ආලෝකවත් කරනවා. හරි. අපිට මේ අන්ධකාරයෙන් ගැලවෙන්න අපිව ආලෝකවත් කරනවා. මොකද එහෙම තියෙන ආලෝකය ඇති වුණාම අපිට අන්ධකාරය අපිව ස්පර්ශ කරන්නේ නැහැ. ඇයි? අන්ධකාරයට අපිව ග්‍රහණය කරන්න බෑ. ඒකයි කියන්නේ. වනීලාන කියන එක. එතකොට සර් උත්පත්ති එක එකක් එක්ක කෙනෙක් වෙනවද? නිකන් අන්ධකාරයෙන් ආලෝකය වෙන් කරා කියන එක නැවිනේ සම්බන්ධයෙන්. නෑ ඒක වෙනස්. ඒ ආලෝකය කියන්නේ වෙනම. ඒක අපි කතා දෘශ්‍ය ආලෝකය. දැන් අපි මේ කතා කරනවා. දැන් මෙතන මේ කතා කරන ආලෝකය වෙනස් ආලෝකයක්. ඕ ආත්මික තලයේ මේ කතා කරන්නේ. හරිද? අරක දෘශ්‍යමය ආලෝකය. හරි. එතකොට කියනවා ඊළඟ තිබුණේ නැතුව ආලෝකය. ඔව් හරි. ඒක හරි. ඔව් ඒක හරි. මොකද හේතුව ආලෝකය කියන එක පළවෙනියෙන් තිබුණානේ. හරි. ආලෝකය අන්ධකාරය. ඒ ශාස්ත්‍රීය ආලෝක කිව්ව නිසා ඒක සමාන කරන්න යනවා එතන ඒ ශාස්ත්‍ර. නෑ ඒක වෙන්න බෑනේ. එතන මේ ආලෝකය වෙනස් එකක් නේ. මේක ඇවිල්ලා අන්ධකාරය අතින් අපේ මනසවල් අපේ කල්පනාවන් අපේ ආත්ම විලීන වෙලාවේ අපිව ආලෝකවත් කරන තැන ආලෝකයා නෝ ආලෝකවත් කරන්න උන්වහන්සේ අපිව ආලෝකණය කරන්න. ඒ නිසානේ අපි දැන් ගැරීම ලැබලා ඉන්නේ. ඒ කියන්නේ අපි දැන් ආලෝකයේ ඉන්නේ. නේද? ඊට පස්සේ බලන්න ඊළඟ උන්වහන්සේ ලෝකයේ සිටිසේක ලෝකයේ ඇති වූයේද උන්වහන්සේ කාරණා ඉතින් හරිනේ. මැවිල්ල ගැන කතා කරනවා. ඒත් ලෝකයා උන්වහන්සේ හඳුනා නොගත්තේය. උන්වහන්සේ සිය දේශයට වැඩම කළසේක. එහෙත් ස්වකීය ජනතාව උන්වහන්සේ නොපිළිගත්තා. දැන් උන්වහන්සේ එනවලු උන්වහන්සේගේ දේශයට. පොරොන් දේශයට එනවා. එන්නේත් රජුරු හැටියනේ දාවිද්ගේ පෙරපතට. හැබැයි මිනිස්සු පිළිගන්නේ නැහැ. එසේ වුවද උන්වහන්සේ පිළිගත් සියල්ලට එන උන්වහන්සේගේ නාමය අදහන අයට දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස උපත වැදීමේ වරම උන්වහන්සේ දෙවා වදාරසේක. අන්න මොකද්ද? යමෙක් පිළිගන්නවා නම් උන්වහන්සේ අර අපිට කිව්වේ යොහන් පටන් ගන්නව කිව්වේ මේක තමයි කතාව. ඒතකොට යමෙක් උන්වහන්සේව පිළිගන්නවා නම් ඒ කියන්නේ ඔහු ඇත්තටම ආලෝකණය වෙනවා. ඔහු ආලෝකවත් වෙනවා නේද? ඒකනේ කියන්නේ නේද? එහෙනම් ඒ ආලෝකවත් වෙච්ච පුද්ගලයාට දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න මොකද්ද? වරප්‍රසාදය. මම පටන් ගන්නකොටම යොහන්තුමා පැහැදිලිව කියනවා. ඊට පස්සේ කියන එසේ උපත ලැබුවේ මානව සන්තතියෙන්වත් කායික සම්බන්ධතාවයෙන්වත් මිනිස් පියෝගකේවත් නොව දෙවියන් වහන්සේගේ. ඒ කියන්නේ ඥාන වලින්වත් නෙවෙයි. යම් කිසි කායික සම්බන්ධතාවයකුත් නෙමෙයි. මනුෂ්‍ය පියෙකුගෙන්වත් නෙමෙයි. ඒ උප්පත්තිය ඇවිල්ලා දෙවියන් වහන්සේගෙන් ලැබෙන උප්පත්තියක්. හරි ඒ කියන්නේ මේක සම්පූර්ණ ආත්මික තලයේනේ. හරිද? ආත්මික වශයෙන් නැවත උත්පාදනය ලැබෙනවා. නේද? ඊට පස්සේ බලන්න. අන්න ඊළඟට කතා කරනවා ඊළඟ වැදගත් 14. ලෝගොස් මාංශගතව අප සමග විසුසෙට. එතකොට මෙතන කියනවා ලෝගොස් දැන් මස් පළඳ ගත්තා. හරිද? මාංශවත්ව කියන්නේ ඒකයි. ලෝගොස් මස් පළඳ ගන්නවා. මාංශය පළඳ ගන්නවා. සාක්ස්. හරි. උන්වහන්සේ ඒක ඇඳුමක් වගේ ඇඳ ගන්නවා. හරිද? එම කොටිය ගතියක් එනවා නේද? හරිද? හරිද? අප අතර වැඩවසනවා. දේව වරප්‍රසාදයෙන් සත්‍යද පූර්ණය උන්වහන්සේගේ තේජස්වී නම් පියාණන් වහන්සේ කෙරෙන්නු එකම පුත්‍රයන්ගේ තේජස්වී අපි දුටුමු. එතකොට කියනවා දේව වරප්‍රසාදය අනුග්‍රහය සහ සත්‍ය උන්වහන්සේගේ තේජස්වී අපි දැක්කා. ඒක අපි මොකක්ද දැනගත්තා. උන්වහන්සේ යොහාන් උන්වහන්සේ ගැන සාක්ෂි මට පසු වෙන තනන් වහන්සේ මට පෙර වූ බැවින් මට වඩා උතුම් යයි මා කීවේ උන්වහන්සේ ගැන. හරිද? ඊට පස්සේ කියනවා උන්වහන්සේගේ පූර්ණත්වයේ පූර්ණතර උන්වහන්සේ සම්පූර්ණයි කිසි අඩුවක් නැහැ. උන්වහන්සේගේ පූර්ණත්වයෙන් අපි සියල්ලෝම මෙතන මම හරි කැමතියි මොකද සිංහල පරණ එකේ ඒක නැහැ හරියට. වරප්‍රසාදය පිට වරප්‍රසාදය ලැබුණා. ඒ කියන්නේ මොකද? අනුග්‍රහය පිට අනුග්‍රහය ලැබුවා. කියන්නේ ඉතිරි යන විදියට අනුග්‍රහය ලැබුවා. කාරිස් අන්ටිකාරී ග්‍රීක වචනයම එන්නේ. අනුග්‍රහය පිට අනුග්‍රහය. කියන්නේ දැන්
කොච්චර අනුග්‍රහය තියෙනවද දැන් අනුග්‍රහය වැగిරෙනවා. දේව අනුග්‍රහය, දේව වරප්‍රසාදය. කුමක් හේතු විවස්ථාව මෝසස් මගින් දෙන ලද්දේ ඒත් දේව වරප්‍රසාදය හා සත්‍යය යේසුස් වහන්සේ මගින් පැමිණියේ. දැන් ඔන්න පරණ ගිවිසුම සහ නව ගිවිසුම වෙන් වෙනවා. මොකද පරණ ගිවිසුමේ මූලික පරමාර්ථය මොකද්ද? මෝසස්ගේ ව්‍යවස්ථාවලිය. මෝසස්ගේ නීතිය. ඒක තමයි සියල්ල. දැන් ඒක නෙමෙයි දැන් ක්‍රියාත්මක. දැන් එන්නේ මොකද්ද? අනුග්‍රහ යුගය. කරුණාව යුගය. දේව වරප්‍රසාද යුගය සහ සත්‍ය. මොකද අරකේ ආඥාවල් තිබ්බට ඇත්ත මොකද්ද කියන එක අපිට පැහැදිලි නෑ. අරකේ තියෙන්නේ මොකද්ද? නීති පද්ධතියක්. දැන් අපිව ආලෝකවත් කරනවා මොකද්ද? මේ නීතිවල මූලික පරමාර්ථය මොකද්ද කියලා තේරුම් ගන්න. දැන් අපි තුල තමයි නීතිය තියෙන්නේ. අර යර්මියා කියනවා වගේ නේද? අපි තුලයි අපේ හදවතේ දැන් මොකක්ද තියෙන්නේ? දෙවියන් වහන්සේගේ ගිවිසුම තියෙන්නේ. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව තියෙන්නේ. ඒ කියන්නේ අපි තවදුරටත් පොතක් බලාගෙන මේ නීතිය කරාද මේ නීතිය කරාද එහෙම නෙමෙයි. අපි දැන් මේ නීතිය ඇතුලේ ජීවත් කරනවා. හරි? අපි ඉබේම අපේ ජීවිතයේ නීතිය තුලින් වැඩ ගැහෙනවා. කිසිවෙක් කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියන් වහන්සේ ලයේ වැඩවසන උන්වහන්සේගේ එකම පුත්‍රයාණන් උන්වහන්සේ ප්‍රකාශ කරවදාසේ. ඉතින් දෙවියන් වහන්සේව දැන් ප්‍රකාශ කළ තිනවා අපිට කවුද? යේසුස් වහන්සේ. එතකොට යොහාන් ඉතාමත් ලස්සනට පූර්වජාමික පටන් ගන්නත් පළමුවේ දෙවියන් වහන්සේ තීන්දුව කරපු කාරණේ පැහැදිලිව විග්‍රහ කරනවා. හරිම ගැඹුරුයි හරිම ලස්සනයි. හරි දැන් එතනින් ඉඳන් තමයි අපි සුභාරංචි ඊළඟ සමදර්ශක සුභාරංචි වල කතාවට එන්න වෙන්නේ. හරි. අද අපේ කාලය වැඩිපුර ගිහිල්ලා තියෙනවා. අද නිමයි. අපි අදට අවසන් කරමු.